හොඳයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි දැන් මේ පින්වත් පිරිස අද මේ දිනේ සෙනසුරාදා සෑම සෙනසුරාදාවකම අප සේනාසනේ පවත්වන ප්‍රඥා සීල සමාධි වඩමු භාවනා වැඩමුළුවේ එක දවසක් නේ අද දිනේ වැඩසටහන දැන් ආරම්භ කරන්න යන්නේ දැන් මේ පින්වත් පිරිස අද දිනේ පුරාවට බලාපොරොත්තු වෙනවා ඒ බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ සී සද්ධර්මය ශ්‍රවණය කරන්න. හැබැයි දැන් හැමතැනම මේ වචනේ කියනවා ඇහෙනවා. නේද? ශ්‍රී සද්ධර්මය කියලා තොරතෝංචියක් නැතුව බණ කියනවා. ඒ බණ අහනවා මේ පින්වතුන්. මේ පින්වතුන් ওই බණ අහලා බණ අහලා වැඩි වෙලා දැන් ඔරුව කුරුවල් කරලා කුරුවල් වෙලා තියෙන්නේ. අහලා වැඩි කමට. අගක් නැහැ කොනක් නැහැ මුලක් නැහැ ඔහේ කරුණු දන්නවා කරුණු ටිකක් එහෙම මෙහෙන් දන්නවා නේද අහන කියන එක තේරුමක් දන්නේ නැහැ ඒකට සාදුකාර දෙනවා සාදුකාර දීලා ධර්මය අහගෙන හිතනවා මෙහෙමත් කරගෙන හොඳ වැඩක් කරගෙන පිණුත් කරගෙන මේ බණත් අහගෙන මෙහෙම ගියාම අපිට මේ දුකින් අත මිදෙන්න පුළුවන් වෙයි කියලා දැන් බුදු කෙනෙක් පහළ වෙන්නෙම මොකටද මේ සංසාරගත සත්වයව සංසාර දුකින් සසර දුකින් අත මිදවන්නයි වෙන එකට බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. දැන් ඒ වුණාට අද බුදුහාමුදුරුව පරිහරණය කරන්නේ සසර දුකින් අත මිදෙනවා වෙනුවට සසර පැවැත්ම උදෙසායි. බුදුහාමුදුරුව පාවිච්චි කරලා තමයි සංසාර පැවැත්ම හදාගන්නේ. බොහෝ ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතකොට බුද්ධ ශාසනය කියන්නේ ඒකට නෙමෙයි. දැන් බුද්ධ ශාසනය කියලා කියන්නේ වෙන එකක්. බුද්ධ ආගම කියන්නේ තව එකක්. බුද්ධ ශාසනය තුල මගින් තමයි බුද්ධ ශාසනයෙන් තමයි මේ සංසාරගත සත්‍යව මේ සසර ගමට මේ දුකින් නිමාවටපත් කරන්නේ. දුකින් නිදහස් වෙන්න මාර්ග වැඩ පිළිලා තියෙන්නේ. ඒකට තමයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ. පෙර නොවැසූ විරු දහමක් අවබෝධ කරා කියලා දේශනා කරේ යන්නයි වැඩ පිළිවෙලයි. අද ඒ වෙනුවට අද පවතින එක නෙමෙයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු නෙමෙයි පවතින්නේ. නේද? පැවැත්ම උදෙසා තමයි බුදුහාමුදුරුවෝ බුදුදහම මේ බුද්ධ ශාසනය මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට කියනවා බුද්ධ ආගම. ඒකට බුද්ධ ශාසනය කියන්නේ නැහැ. ඒකට බුද්ධ ආගම. එහෙනම් මේ බුද්ධ ආගම තියෙන්නේ මේ සංසාරගත සත්‍යයේ පැවැත්ම උදෙසායි. බුද්ධ ආගම තියෙන්නේ. ඒ තුල සසර දුකින් අත මිදීම නැහැ. බුද්ධ ආගම තුල තමයි වඳින පුදන යදින දේවල් තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. හැබැයි දැන් ඔන්න මෙතනදී ගොඩාක් කල්පනා කරන්න ප්‍රඥාවෙන් මේක විස්තර ගත්තේ නැත්නම් මෙතන ගැටලුම් ඇති වෙනවා. දැන් මම කිව්වා බුද්ධ ආගම තුල තමයි වඳින පුදන යදින දේවල් තියෙන්නේ. ප්‍රාර්ථනා කරන වඳින පුදන යදින මේ දේවල් තියෙන්නේ බුද්ධ ආගම තුල. බුද්ධ ශාසනය තුල මේවා නැහැ කියලා. දැන් බුද්ධ ශාසනයට අයිති කෙනෙක් වඳින්න පුදන්නේ නැද්ද? වඳිනවා. එතන ඒ වැඳුම වෙනස්. මීට වඩා වෙනස්. ආස්පසින් වෙනස්. හැඩේ එකයි. අත් දෙක උස්සලා නල්ලත් උස්සලා වඳිනවා තමයි. අරයත් වඳිනවා මේ හැඩේ එකයි. බුද්ධ ශාසනය කෙනත් වඳිනවා බුද්ධ ආගම කෙනත් වඳිනවා. නමුත් හැඩෙන් බුද්ධ ශාසනයට වඩා බුද්ධ ආගම කෙනා හොඳට වඳිනවා වෙන්න පුළුවන්. නේද? ඊට වඩා පසක පිටලා වඳිනවා වෙන්න පුළුවන් බුද්ධ ශාසනයේ බුද්ධ ආගමේ කෙනා. බුද්ධ ශාසනයේ කෙනා එහෙම වඳින්න නැති වෙන්න පුළුවන්. ඒ පෙනුමෙන් හැඩෙන් පැහැදිලිවම කියපේක හැඩෙන් එහෙම වෙන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනය වඳින්නේ හැඩෙන් නෙමෙයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය වඳින ක්‍රමේ වෙනස් වෙන්න පුළුවන්. වඳින විදිය. නමුත් ඒක ඇතුළාන්තයෙන් ඒ කියන්නේ ප්‍රඥාව අවදි කරන වඳින කෙනා වඳින්නේ යන්න බුදු නියම බුදු ගුණයට බුදුහාමුදුරුවන්ට අන්නේ දේශනා කරපු දහමට ඒ දහම තුලින් බුදුන් දැකලා වඳින්නේ. ඒක ඉතින් අත් දෙක නල්ල තියලා වෙන්න පුළුවන්. අත් දෙක දැන් ජපන්නු වඳින්නේ වෙන ක්‍රමයකට නේ දැකලා තියෙනවනේ. ජපන් කට්ටිය වඳිනවා බිම දිගාවෙවි. අර දිගාවි මැන වගේ වඳ යනවා ඒගොල්ලෝ. එක ක්‍රමයකට වඳිනවා. ඉතින් එතකොට ඒ හැඩේ නෙමෙයි එතන වැදගත් වෙන්නේ. අන්න අර බුදුන් නියමාකාරයෙන් දේශනා කරපු දහමට අනුව බුදුන් දැකලා වඳින එක තමයි මේ නියම බැඳීම වෙන්නේ. ඉතින් ඒක තියෙන්නේ බුද්ධ ශාසනය.
බුද්ධ ආගමේදී යදිනවා පුදනවා වඳිනවා 99%ක්ම ඉන්නේ බුද්ධ ආගමේ අය. දැන් අපිට කොහෙ ගියත් ওই ටිකනේ පේන්න තියෙන්නේ. බුද්ධ ශාසනය කියලා මේ නේද? ඔය සෑය වටේ, රුවන්වැලි සෑයේ අටමස්ථානයේ සෝමාවතී ওই ටික වටේ ඔය විහෙර ව්‍යස්ථාන වටේ ඇවිද වඳිනවා. ඒ තුල තියෙන්නේ ආස්වාදයක්. තියෙන්නේ ආස්වාදයක්. ඒ ආස්වාදයක් තියෙන්නේ ආස්වාදින තමයි ඒවට වැඩි උද්‍යෝගයක් තියෙන්නේ. ඉතින් ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මහණනි මගේ මේ දහම අහලා තේරුම් අරගෙන මේ සංසාර දුකින් අත මිදෙන්නේ මහ පොළොවෙන් අතට පස් ටිකක් ගන්නවා. මෙහෙම ගන්නවා පස් ටිකක් නියපිඩට. නියපිඩට පස් ටිකක් අරන් කියනවා මේ නියපිඩේ තියෙන පස්ත වැඩි මහ පොළොවේ තියෙන පස්ත වැඩි කියලා. දැන් ඕගොල්ලන්ට උන්ට තේරෙනවනේ. අර එළියට ගිහලා මම පොළොවට පස් ටිකක් ගත්තොත් ඇඟිල්ලේ තුඩේ තියෙන පස් ටිකයි පොළොවේ පස් ටිකයි සම කරන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. එහෙනම් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි කියනවා මේ දේශනාව හරියට අහලා මේ බුදුන් දැකලා මේ සංසාර දුකින් අත මිදෙන්නේ. අර මහ පොළොව වගේ ප්‍රමාණයක් නැවත සතර අපාගත වෙනවා. ඔව්. එහෙනම් අපිට ඒක හොඳට පැහැදිලි නේද? එහෙනම් අද බහුතරේ හැමතැනම පවතින බුද්ධ ආගම. දැන් ගිය මාසේ තිබුණා වෙසක්, දැන් මේ මාසේ පොසොන්, ඊළඟ මාසේ ඇසල බුද්ධ ආලම්බන ප්‍රීතියක් ඇති කරගෙන නේ මහා තොරන් ගහලා එක ඉතින් දැන් මෙතන වඩන දැන් බලන්න මෙතන තියෙන අවිද්‍යාවක තරම කියන්නේ දැන් මේ බුද්ධ ශාසනය කියලා මේ තොරන් ගහගෙන ඒවා නරක නෙමෙයි මම කියන්නේ. ඒව ගහගෙන ඒ වෙනුවෙන් දඟලන දැඟිලිල්ල නිවන් දකින්නවා කියලා හිතන් ඉන්නේ. දැන් ඔය ඇත්තෝ දකින්න නැති අර මේ රත්නපුරේ කළුගඟ මැද්දේ තොරණක් ගහලා. නේද? ඒ තොරණ ගහලා ඒ තොරණ රැක ගන්න 25ක් 50ක් විතර රෑ දවල් නැතුව අයිනේ ඉන්නවා. ගඟේ මොකක් හරි පාවෙලා අපිට ගඟට පැනලා ගිහිල්ලා අරක ගොඩ දාන්න. ඉතින් එන්නේ මේ පොඩි දේවල් දෙන්න උණ ගස් නේ. කළුගඟේ පාවෙලා ඉන්නේ එහෙමනේ. ලොකු ගස් කොටන් උණ ගස් මේවා පාවෙලා එනවනේ. එනකොට දිවි පර්දුවට තබලා තමයි අර ගඟට පැනලා අර කොට අරගෙන උඩට දාලා එතන ඒවා පොර කාලා අර වරගෙන එන්න වේසක් දරනවා. ඉතින් ඕක බලන්න හාමුදුරුවෝත් මම දැකලා තියෙනවා. ඇවිල්ලා බලලා ඒගොල්ලන්ට ආශිර්වාද කරලා සමන් දෙවි පිහිටයි කියලා බුදු සාසනේ නිවන් දකින්නවා රැකවරණය ලැබෙනවා කියලා මහා වීරි. දැන් ඕකටද වීරිය කියන්නේ? දැන් ඔයත් උන්ට තේරෙනවද ඕකටද වීරිය කියන්නේ? සතර සම්මප්‍රදාන වීරිය කියන්නේ ඕකටද? දැන් ඔය එකේ ගඟේ ගිහලා මරණ කියලා එයා නිවන් දකින්නද? දැන් ඔය තොරණ ආරක්ෂා කරගන්න ගඟට පැනලා ගඟේ ගිහලා මැරෙනවා. එයා නිවන් දකින්නවා. ওই වගේ මෝඩ කතාවක් තමයි අර ඒ දවස්වල ওই පිංගුතුන් කියන්නේ මොකද්ද? අර සතර බුදුහාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ බුදුහාමුදුරු බුදුනේ පිරිනමන පෑවේ ඒ තැන් හතරේ ඉපදුනේ බුදුනේ පිරිනමන පෑවේ ප්‍රථම ධර්ම දේශනා පැවැත්වුවේ ඒ තැන් හතරේ වන්දනා කරනකොට මැරුණොත් එයා මොකද්ද? නිවන් යනවා හරි මොකක් හරි කතාවක් තිබුණා නේද? ඔය වගේ කතාවක් තමයි ඒකත්. නේද? ඉතින් අපි ඔතනයි අපේ බුද්ධ ආගම තිබුණේ. බුද්ධ ශාසනය තිබුණේ. දැන් ඕකට කියනවා මේ පුදුම වීරියක්. වීරියක් නෙමෙයි මෝඩකමක්. මෝඩකමක්. දැන් ඒ ගඟ මැද්දේ තොරණක් ගහගේ ගත්තේ වෙලේ අර පෞගුදසලාව වගේ මහ විශාල ගඟ වතුරක් කවනම් මොකද වෙන්නේ? ගඟ බ්ලොක් වෙනවා. නේද? ගඟ වතුර පල්ලෙහාට ගලන්නේ නැහැ. ඊට පස්සේ උඩ කොච්චර හානියක් වෙනවද? කාටද කියන්න පුළුවන්? ඒව නොවෙනවා කියලා. අනිත් එක තොරන් ගඟ මැද්ද ගහනකොට උඩ නෑ ඉඩ. පොළොවේ මේ පොළොවක් නෑ. අර ගඟ මැද්ද තොරණක් ගහ. ඉතින් එතන ඒක අපි හැමදේම වැරද්ද දකින්නවා නෙමේ. නේද? නමුත් අපි කියන්නේ ඕවා නෙමේ බුද්ධ ශාසනය කියලා. මම කියන්නේ ඔය වීරිය. ඔය ඔතන රෑ දවල් නැතුව තරණු ටික ගන්න වීරිය. ඇත්තටම පිනක් කරගන්න තැනට යොදා ගන්නවනම් ඇත්තටම දුකින් අත මිදෙන්න යොදා ගන්නවනම් මේ බණ ටික අහලා තේරුම් ගන්න උත්සාහ ගන්නවත් වෙනවනම් ඒව අහලකවත් නෑ. ඇයි අර තුල තියෙන්නේ ආස්වාදයක්. ආස්වාදයක් තියෙනවා. ඉතින් අර පොර කකා ඉතින් අර එතන අර පිළිගැනීමක් තියෙනවා. ලොකු ආකර්ෂණයක් තියෙනවා නේද? එතන මාධ්‍ය හැසිරෙනවා ආකර්ෂණයක් තියෙනවා. අර තොරණ ආරක්ෂා කරගන්න කියලා ගඟේ තියෙන ඉතින් ඕවටත් සාදුකාර දීලා නිවන් දකින්න තැනට තමයි මේ බුද්ධ ශාසනය පවතින්නේ. බුද්ධ ආගම පවතින්නේ.
ඉතින් ඔබ මේ වලින් බොහොම කල්පනාවෙන් වැඩ කටයුතු කරලා මේ වලින් ගැලවෙන්න දක්ෂ වෙන්න ඕන. අද ගොඩාක් අය හිතන්නේ එහෙම තමයි බුද්ධ ආගම තියෙන්නේ ඔය ඕව කර කර ඉන්න කියලා. ඕව කර කර ඉඳලා නිවන් දකි කියලා. එහෙම තැනක නෙමෙයි තියෙන්නේ. එහෙමනම් බුද්ධ ශාසනය මොකද්ද බුද්ධ ආගම මොකද්ද කියලා වෙන් කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මොකෙන්ද වෙන් කරගන්න පුළුවන් මේ? බුද්ධ ආගමයි බුද්ධ ශාසනයයි වෙන් කරගන්න පුළුවන් මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව අවදි කරගත්තොත් ඔබට තේරෙනවා මොකද්ද බුද්ධ ආගම කියන්නේ මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ආගම කියන්නේ ආගම. ලෝකයේ ආගම් තියෙනවා 4000ක් පමණ. ඒ 4000 අතර එක ආගමක් තමයි බුද්ධ ආගම. අපේ බුද්ධ ආගමේ කියලා 아무තු වෙනසක් නැහැ. අඩු වැඩි වශයෙන් තියෙනවා. බුද්ධ ශාසනය තියෙන ලෝකෙට එකයි. ලෝකෙට දෙකක් තියෙන්න පුළුවන්ද? ඈ? බුද්ධ ශාසන ලෝකෙට දෙකක් තියෙන්න පුළුවන්ද? ඇයි බැරි? ඈ? ඔව්. සත්‍ය දෙකක් තියෙන්න බෑ. පරම සත්‍ය ලෝකෙට එකයි කියලා ගත්තත් වැරදි. ලෝකෙත් තියෙන සත්‍ය තුල තමයි ලෝකෙ පෙන්වන්නේ. පරම සත්‍ය එකයි. සත්‍ය දෙකක් බෑ. බොරුව නම් තියෙන්න පුළුවන් දෙකක්. සත්‍ය නොවන දේවල් විවිධ හැඩතල වලින් තියන්න පුළුවන්. ඉතින් ඒ වගේ සත්‍ය එකයි තියෙන්නේ. ඒ සත්‍ය තමයි බුදු කෙනෙක් බුද්ධ කියලා කියන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා කොහම ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන ප්‍රඥාව අවදි කරගන්න නැතුව මේක තේරුම් ගත්තොත් බුදු කෙනෙක් සත්‍ය පුජ්‍යලෙක් පහළ වෙලා ඒ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ සත්‍යයට කිව්වා වගේ දෘෂ්ටියක් නේ තියෙන්නේ. ඒක දෘෂ්ටියක්. අපි දැන් කතා කරනවා බුදු කෙනෙක් කියලා. කෙනෙක් කියලා කිව්වට සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොරයි බුද්ධ කියන ස්වභාවය. එහෙනම් ඒ ස්වභාවය ලෝකෙට ඉස්මතු වුණාම තමයි මේ ලෝකේ පරම ඇත්ත දැනගන්නේ මිනිස්සු. ඒ පරම ඇත්ත දැනගෙන ඒකට අද්ද කුසල වඳිනවා නම් ඒකට තමයි බුදුන් වඳිනවා කියන්නේ. එහෙම නැතුව ප්‍රතිමාවක් හදලා ඒ ප්‍රතිමාව තින්ත ගාලා මොට්ටු තියලා මේ ලිප්ටික් ගාලා කිව්ටස් ගාලා නේද? විවිධ හැඩක් දාලා ඕකට රත්තරන් පාට ගාලා එක හැඩ කරලා බාහිර බුදු කෙනෙක් ඉන්නවා. අන්න එතන තියෙන්නේ මොකද්ද? පුජ්‍යල ආත්ම සංඥාව. සත්වයේ පුජ්‍යලෙක් ආත්මයක් වෙන සංඥාව. එතකොට බුදුන් අහිමි වෙනවා. ඒ තුලින් බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ ඔබට. බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්වා දෙනවනේ නේද? මේ මහණනි මේ ලෝක ස්වභාවය තුල සත්වයේ පුජ්‍යලෙක් ආත්මයක් කියලා ගන්න එක දෘෂ්ටියක්. ඒක අවිද්‍යාව නිසා එහෙම ගන්න. එහෙමනම් ඉතින් ඒක බුදුන්ටත් අදාළයි. එහෙනම් බුදු කෙනෙක් හරි සත්වයේ පුජ්‍යලෙක් ආත්මයක් කියලා ගන්නව නම් ඒක අවිද්‍යාව තුලින් ඉඳගෙනයි ගන්න. නේද? එහෙමනම් අපි මෙන්න මේ පරම සත්‍යය දැනගන්න තමයි මෙහි ආවේ. ඇයි මේ සත්‍යය දැනගන්නේ? මොකටද කියනකො මේ සත්‍ය අපි දැනගන්නේ? ඇයි දැනගන්නේ? දැන් අපි දැන් මිනිස්සෙක් වෙලා ජීවත් වෙලා මේ ඉන්නවනේ. නේද? අපි සත්‍ය නෙමෙයි අපි දන්නේ අපි අවිද්‍යාව තුළ ඉන්නේ. අපි අවිද්‍යාව තුළ ඉන්නේ. අපි ඇත්ත කියලා දන්නේ ඇත්ත නෙමෙයි. අපි හිතනවා ඒක තමයි ඇත්ත කියලා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. එහෙමනම් අපි මේ ආවේ මේ ඇත්ත දැනගන්න. මේ ඇත්ත දැනගන්න කියලා ඔයගොල්ලෝම ගෙන්නලා ඔයගොල්ලෝන්වත් අවිද්‍යාව පැටලෙව්වොත් නේද? අපි අරකට මේකට මේවට යොදවගත්තොත් අද ඒක තමයි වෙන්නේ. අපි දැකලා තියෙන පොතෙන් වල භාවනා වැඩසටහන් කියලා එනවා. ඒ තුල දන්නේම නැහැ හැරලා තියෙන්නේ වෙනත් පැත්තකටයි. නේද? ওই පවන කාමදුර හැබැයි හරි ජනප්‍රියයි. හරි සල්ලි. අපි දකිනවා අර මේක හාමුදුරු ඉන්නවා භාවනා මොකද්ද ඒ නම කිව්වස් නෑ භාවනා වැඩසටහන එයාගේ තියෙන්නේ පින්කම් සංවිධානය. ඔව් මේ පින්කම් සංවිධානය හා භාවනා හා මේ ඔය යන්නේ මොනවද බස්සල මේ වන්දනාගම අන්නේ තුනම එකට තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු හරි කැමති ඒ තුල. ඒකට ගොඩාක් කැමති. ඒ මොකද? මිනිස්සු ඉතින් හිතනවා මේ වන්දනා ගමන් ගිහිල්ලා ඒවත් ගිහිල්ලා භාවනා කරන්න ඉතින් යනවා අනුරාධපුරේ. අනුරාධපුරේ භාවනා කරන්න ගිහිල්ලා අනුරාධපුරේ ඉතින් මං ඒව ගිය කට්ටියකින් දැන් භාවනා කරාද අනුරාධපුරේ ගිහිල්ලා කියලා. ඒක පැය භාගයකට කොයිද මන් දන්නේ ගහක් මුල භාවනා කරාලු. ඉතින් අර වැඩිපුර තියෙන්නේ ඒ මුවාවෙන් මේ ආස්වාදය.
බස් වල නැගලා හරි රුපියල් කීයක් හරි වියදම් කරගෙන ගිහිල්ලා කාලා බීලා වැව් වල නාලා රවුම් ගහලා ඇවිදලා නේද? රණ්ඩු වෙලා ගාතා කියලා එන්න පුළුවන් නේ. ඒ තුල එතනනවා ඒ තුල කැමතියි අපි. ගොඩක් මේ හිත දිහා බලන්න මම මේ කියන්නේ ඔබේ හිත දිහා. හිත කැමතියි ඒ වගේ දේවල් වලට. ඒ තුල ඇයි? ආශාවාදයක් තියෙනවා. ඒ තුල පිළිගැනීමක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. ඒ තුල මම කියන කෙනාට ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි එතකොට ඒකට කැමතියි. අපි එතන අලස නැහැ. අපි උද්‍යෝගෙමත්. අපි එතනම එතන අපි කැමති. නැවත නැවත අපි හිතනවා යන්න අනේ ඕ අපි ගිය පෙසක් ගිය එකට නම් ගිය භාවනාවක් තිබුණේ සෝමාවතී නේද? මේ සැරේක තියෙන්නේ කිරිවෙහෙර ළඟ. ඊළඟ එක තියෙන්නේ කැලණියේ. ඊළඟ තියෙන්නේ අනුරාධපුරේ. ඇයි? ඉතින් මෝඩකමට ඉතින් සල්ලිත් තියෙනවනේ. ඔය වියදම් කර කර රවුංග ගහ ඉන්න වන්තර මැරුණු නේද? කරගත්තු දෙයක්වත් නෑ. ඉතින් ඒක නෙමෙයි. අපි මුලදී ඒ වගේ තිබුණත් අපිට හිතුණත් ඉතලා දැන් ටික ටික හිතනවා මේවා මහා බොරු කියන්නේ මේවා මහා වෙහෙසටපත් වෙන වැඩ. ඉස්සර ඒ ගින්න ලොකුවටම තිබුණා. මේ ලොකුවට මෙහෙම තියෙන්න ඕනේ, අරම තියෙන්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ. මේ ලොකුවට ගින්න තිබුණා. දැන් ටික ටික අවබෝධය ඇති වෙනකොටත් ඇති වේගෙන එනකොට ඔය ගින්න ටික ටික නිවෙනවා. එතකොට ගියත් ප්‍රශ්නයක් නැහැ. නොගියත් ප්‍රශ්නයක් නැහැ. දැන් එතකොට එහෙම ඉඳලා දැන් අපි කවදා හරි යන් කියලා කට්ටිය ගියොත් කියයි හාමුදුරුවෝ යන්නේ නැහැ කියලා යන්නේ. නෑ දැනුත් යන්න පුළුවන්. දැනුත් යන්න පුළුවන්. හැබැයි දැන් යන්න කාගේ අවශ්‍යතාවයක් මත. කාගේ අවශ්‍යතාවයක් කාගෙන කවුරු හරි කිව්වොත් අනේ හාමුදුරුවෝ මේ අපි මෙහෙම කරමු. කමන්නේ නැහැ. ඒකට අපිට ගැටෙන්න ඕන දෙයක් නැහැ. අපි යනවා. නමුත් අපිට ගින්න නැහැ යන්න ඕනේ කියලා. ඒ ගින්න ඇති වෙන්නේ නැහැ. ඒ ගින්න ඇති වෙන්න විදියක් නැහැ. ඇත්තමයි මට ඒක තේරෙනවා ගොඩාක් තැන්වලදී ඒ ගින්න ඒ ගින්න කියන එක ටික ටික නිවෙනවා කියලා. ඒකට තමයි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. පැහැදිලිද? දැන් ඔය ඇත්තෝ දන්නව නේද? දැන් වෙන සැරවලකට මේ වෙනකොට වස්පින්කම කරන ලොකු සූදානමක් තියෙනවා කියලා. මේ සැරේ අපි නෑ. අපිට කිසිම සූදානමක් නෑ. කවුරු හරි ආරාධනා කරොත් ඇවිල්ලා මෙහෙම කියලා අරගෙන කරනවා මෙහෙම කරලා නැත්තම් නෑ. අපිට වස් සමාදන් වෙන පින්කම් ඕනේ නෑ නේද? ඒක ගිහියත් උන් වැඩක්. අපි මුලදී හිතුවා අපි තමයි මේවා මැදිහත් වෙන්නේ මේක තමයි මේක නෑ. ඒ මොකක් ඕනේ නෑ. අපි සුවන් වහන්සේලා ටික අනිවාර්යයෙන්ම ඉතින් කොහොමත් අපිට බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා තියෙනවනේ වස් සමාදන් වෙන්න කියලා. අපි වස් සමාදන් වෙලා අපේ කටයුතු ටික කරගන්නවා. අපිට ඕන නම් මේ පුළුවන් නිදහසේ කොඩර ගිහිල්ලා වස් සමාදන්. ඒ වස් කාලේ අපිට එකෙන් ඒ වස් කාලේ ප්‍රයෝජන ගන්නත් පුළුවන්. නේද? දැන් වෙනදට එහෙම නෙමෙයි මේ කාලේ වෙනකොට මේ හැමතැනම ලොකුවට පින්කම තියෙනවා. දැන් අපේ පින්කම මෙහෙම කරෙන්න ඕනේ මෙහෙම කරන්න එහෙම ගත්තොත් එහෙම එකක් නැහැ. දැන් මේ මාසෙනේ වස් ආරාධන සම්පූර්ණ. අපේ කිසිම සූදානමක් නැහැ. මොකද ඇත්තට දැන් අපි බලන්නේ එහෙම එකක් කියලා අපි පීඩාවක් වෙනවද කියලා. දැන් අපි පීඩාවක් දැන් එතන එහෙම දෙයක් අපිට සේනාසනේ නැහැ කියලා අපිට දුක් වෙනවා අපි පීඩාව වෙනවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා. පැහැදිලිද මම කියපේක? එතකොට ඇයි අරක අපිට බැරි හින්දා අපි දැන් එතකොට වෙන මොනව කරන්නද? ඉතින් එතකොට දුකෙන් එක නෑ. දැන් මම බලන්නේ එක නෙමෙයි. දැන් මෙහෙම එකක් නෑ කියලා මගේ හිත කනස්සල්ලක් දුකක් ඇති වෙනවා. නෑ. අන්න අර ගින්න කියන එක Taman තුල නැත්තම් අන්න ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ගින්න නැත්තම් දැන් අපි ගිනි ගන්නවා නම් අපි හැසිරෙන දහමේ ප්‍රතිඵලයක් නැහැ. පැහැදිලිද? ඔන්නේ ගින්නයි නිවෙන්නේ. නිවන් දකින්නවා කියලා කරන් කෙරෙන්නේ ওই ගින්න නිවන එකයි. නැතු එහෙම යකුතු මේ වෙන මේ තනක් හදාගෙන මේ එහෙම යන ගමන නෙමෙයි. Tamanට දැන් මේ ස්වභාවයෙන්ම ගිනි ගන්නවනේ. හැම තිස්සෙම Taman ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න ස්වභාවය ටික ටික අඩු වෙනවා. ගිනි ගන්න ස්වභාවය අඩු වෙනවා. එතකොට අන්න අර තමයි දැන් කිව්වේ එක තමයි අපි. දැන් අපි කිව්වෙම දැන් අපිට ඒ තිබුණත් එකයි නැතත් එකයි. එහෙම. කාටවත් එහෙම ලොකුවට එහෙම කරන්න උවමනාවකුත් නැහැ. අනිත් එක අපිට දැන් සංදර්ශන දාන්න ඕන කමකුත් නැහැ. එහෙමනම් අපි සංදර්ශන කරනවානේ. එහෙම ඕන කමකුත් නැහැ. අපිට මේ මාර්ගයේ වඩන ගමන් මේක කාට හරි කියලා දීලා මෙහෙම තව නිවෙන්න උත්සාහ ගන්නවා මිසක් ගිනි ගන්න තැනටපත් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් පහළලා දේශනා කරන්නේ ඔන්න ඔය මාර්ගය. ඒක දැනගන්න තමයි මේ පින්වතුන් මෙහි ආවේ. දැන් එතකොට බුදුහාමුදුරුවෝ
දැන් බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකෙට මේ හෙළි කරනවා සංසාර දුකින් අත මිදෙන මඟ නේද? හැබැයි ඒක බුදු කෙනෙක්ගේ පහළවීමත් සමග තමයි ලෝකෙට විවර වෙන්නේ. එහෙනම් බුදුකරුන්ගේ පහළවීම අතිශයම දුර්ලභයි. කල්ප ප්‍රකෝටි කල්ප ගානකින් කියන්නේ ප්‍රකෝටි වලින් වලවත් කියන්න බෑ. බුදු කෙනෙක් කොහොමද පහළ වෙන්නේ කියලා. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ පහළවීමත් සමගම තමයි මෙන්න මේ සංසාරගත සත්‍යයට දුකින් අත මිදෙන මාර්ගය ලෝකෙට විවර වෙන්නේ. නේද? ඒකට තමයි බුද්ධ කියලා කියන්නේ. ඒවා ඉස්සරහට තව දැනගන්න පුළුවන්. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා මේ දේශනා මේ පෙන්වා දෙන මාර්ගයේ ගමන් කරොත් විතරයි සංසාර දුකින් අත මිදෙන්න වෙන්නේ. හැබැයි ඒ මාර්ගය ආගමත් එක්ක පටලවා ගන්න නරකයි. අපිටලා තියෙන ආගමයි මේ මාර්ගය එක වෙලා. තේරෙනවද මං කියපේක? ආගමයි මේ බුදු කෙනෙක් දෙන මාර්ගය එක වෙලා. මේක ඒ ආගමට පටලවා ගන්න එපා. නමුත් ආගම තියෙන කරඬුව තුළ තමයි ශාසනය කියන ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. පැහැදිලිද මං කියපේක? ආගම කියන කරඬුව තුළ තමයි බුද්ධ ශාසනය කියන ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. නේද? එතකොට අපි කරඬුවට වැදලා වැඩක් වෙන්නේ නෑ. ඇතුළේ ධාතුන් වහන්සේට තමයි වඳින්න ඕනේ. අපි කරන්නේ කරඬුවට වැඳ ඉන්න එක. කරඬුව ඇතුළේ තියෙනවද දන්නේ නැහැ, නැත්නම් දන්නේ නැහැ, කරඬුවට වඳිනවා. නේද? පිනක් සිදු වෙන්නේ නැද්ද? පිනක් සිදු වෙනවා. කරඬුව වැඳත් චේතනාව තියෙනවනේ මේක ඇතුළේ මොකද තියෙනව කියලා පිනක් සිදු වෙනවා. නමුත් දුකින් අත මිදෙන්න බෑ. දුකින් අත මිදෙන්න අන්නර ධාතුන් වහන්සේට වඳ ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් බුද්ධ ආගම තියෙනවා. බුද්ධ ආගම තුල තමයි අපි වඳින්නේ, පුදන්නේ, යදින්නේ මේ පින්වතුන්ට මේ බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ. බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ බුද්ධ ආගම තුලයි. දැන් අද මේ පන්සලක් මෙතන තිබින්දනේ මේ පින්වතුන් ආවේ නේද? ඒ වගේම බණ ටිකක් කියන්නේ මෙතන බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිපදාව යන හින්දානේ. ඉතින් වැඳුම් පිදුම් තියෙන හින්දානේ. එහෙම ඇවිල්ලා සිල් අරන්නේ මේ අදාහරි දැනගත්තේ. ඉතින් ඒ තුලින් අපිට බුද්ධ ශාසනය මුණ ගැහෙනවා. නමුත් බුද්ධ ශාසනය මුණ ගැහුණාට බුද්ධ ශාසනය අවබෝධ වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ. මෙන්න මේ බුද්ධ ආගමයි බුද්ධ ශාසනයයි වෙන් කරගන්න දක්ෂ වෙන්න. එහෙමනම් වඳින පුදන යදින එක අවබෝධයෙන් කිව්වොත් ප්‍රශ්නයක් නෑ. අවබෝධයෙන් කරන්න ඕනේ. අවබෝධයෙන් කරන්නේ නැතුව වඳින පුදන යදින එකෙන් දෙයක් හිතනවා නම් දෙයක් ලැබෙයි කියලා හිතනවා නම් ඒක කවදාකවත් වෙන්නේ නෑ. ඒක තමයි නොකල යුත්තේ. එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ මේ බුද්ධ ආගම නෙමෙයි. බුද්ධ ආගම නම් ඇවිල්ලා ඕනම කෙනෙකුට හැසිරෙන්න පුළුවන්. බුද්ධ ආගමේ. ඒකට ලොකු ප්‍රඥාවක් ඕන කරන්නේ නෑ. ඇයි මල් කඩලා පූජා කරන්න, බුදුන් වඳින්න, ගාථා ටික ඉගෙන ගන්න නේද? වැඩපල කරන්න, සුද්ධ කරන්න, කොඩි දාන්න, බකට එල්ලන්න, දන් උයන්න, දම් බෙදන්න කවුරුත් ඒක මහා ලොකු ප්‍රඥාවක් ඕන කරන්නේ නැහැ. එතකොට එහෙමනම් බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නත් ප්‍රඥාව කියන එක ඕනේ. ප්‍රඥාව නැත්තම් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නත් බෑ. එයා බුද්ධ ශාසනයට අයිතිකාරයෙක් නෙමෙයි ප්‍රඥාව නැත්තම්. එහෙනම් ප්‍රඥාව දියුණු කරගෙන ඕනේ බුද්ධ ශාසනයට අපි ඇතුල් වෙන්න. නේද? එතකොට අපිට අර වඳින පුදන යදින ටික ප්‍රඥාව ඇති කරගත්තොත් බුද්ධ ශාසනයට හේතු කරගන්න පුළුවන්. දැන් වඳිනවා කියලා වන්ද කියලා ඒක නරක දෙයක් නෙමෙයි. ඒක ඒ තුලින් දෙයක් ලබා ගන්න වඳිනවා නම් අපිට වෙන්නේ මොකද්ද? බුද්ධ ආගමට. ඇයි අපි වඳිනවා වැඳකතුක පිනෙන් අපි නිවන් දකිත්වා කියලා. අන්න ඒ වගේ තැනකට වැටෙනවා. ඒක බුද්ධ ආගම. ඒ තුලින් නිවන් නම් දකින්නේ නැති පිනක් සිදු වෙනවා. හිත පිරිසුදු වෙනවානේ. පිනක් සිදු වෙනවා. නේද? බුද්ධ ශාසනය කියන්නේ එහෙම නෙමෙයි. වඳිනවා පුදනවා යදිනවා ඒක ප්‍රශ්නයක් නෑ. එතන දකින්නේ මොකක් විදියටද? එතන දකින්නේ පංච උපාදානස්කන්ධය. ඒ වඳින පුදන යදින සිතුවිල්ලක් පාසා පංච උපාදානස්කන්ධයක් විදියට යා දකිනවා. එහෙනම් එතන ස්වභාවය මොකද්ද පංච උපාදානස්කන්ධය? පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා අන්නේ ස්වභාවය තුල යා වඳින්න පුදන්න යදින්න බැරිද? පුදනව පුළුවන්. වඳිනවා පුදනවා යදිනවා. නමුත් එතන ඒ තුල එතකොට දෙයක් තියනවාද? මේ ප්‍රාර්ථනාවක් තියනවාද? ඒ තුල බලාපොරොත්තුවක් තියනවාද? ඇයි බලාපොරොත්තුවක් නැත්තේ? දෙයක් නැති.
වඳින්න බැරිද? පුළුවන්. කෙනා ඉන්නවද? නැහැ. පුදන දෙයක් තියනවද? නැහැ. වඳින කෙනෙක් ඉන්නවද? නැහැ. එතකොට එතන පංච උපාදානස්කන්ධයේ අවබෝධ කරගෙන වඳින පුදන යදිනේවා නිවනට බර වෙනවා. නැත්තම් නිවනට බර වෙන්නේ නැහැ, සසරටයි බර වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. මේ නිවන් මඟ තියෙන්නෙම නිවන් මඟ කියන එක තියෙන්නෙම සසරට බර වෙලා. තේරෙනවද මම කියපේක? නිවන් මඟ යන කෙනෙක් වැඩි බරපැත් සසර පැත්තටයි. බොහොම අමාරුවෙන් තමයි මේ පැත්තට වැටෙන්න ඕනේ. ඉතින් යන්නේ ඒ වගේ අර අතුරු යනවා වගේ වැඩක් මේක. ප්‍රඥාව අවදි කරගෙන යන්න ඕනේ වැඩක්. ඉතින් බුදු කෙනෙක් පහළලා මෙන්න මේ සංසාරගත සත්‍යව දුකින් අත මිදෙන මඟ දේශනා කරනවා. එතකොට මම දැන් කෙටියෙන් කියන්නම්. බුදුහාමුදුරුවෝ පැහැදිලිව මෙන්න මේක ආකාර තුනකින් දේශනා කරනවා නිවන් දකින්න ක්‍රමය. ඒකට කියනවා ත්‍රිපරිවට්ටය කියලා. මොකද්ද? ත්‍රිපරිවට්ටය. දැන් මේ මම කියන ඒවා මතක් කරගෙන පොත්වල ලියාගෙන ඉන්න ඕනේ නැහැ. මෙතන පොඩ කොළුවට ගන්න උත්සාහ කරන්න. මෙතනම මේක ඔළුවට ගන්න උත්සාහ කරන්න. ලොකුවට හිතන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ මේ නිවන් දකින්න ක්‍රමයේ සත්‍යයට මේක ආකාර තුනකින් පෙන්වා දුන්නා. ආකාර තුනක් කියන්නේ ක්‍රම තුනක් නෙමෙයි. ක්‍රම තුනක් නෙමෙයි, එකම ක්‍රමේ එකම ක්‍රමේ තුනකට බෙදලා. එකම මග කොටස් තුනකින් පෙන්වා දුන්නා. එකම මාර්ගයේ කොටස් තුනක්. හරිද? ඒ කියන්නේ දැන් නැත්තම් හිතයි නිවන් දකින්න ක්‍රම තුනක් කියලා. ක්‍රම තුනක් නෙමෙයි. එකම ක්‍රමේ කොටස් තුනකට බෙදලා පෙන්වා දුන්නා. මේ කොටස් තුනේ හැබැයි මේ කොටස් තුනේ ගමන් කරන්න පුළුවන් පළවෙනි කොටසටපත් වුණාමයි දෙවෙනි කොටසට යන්න පුළුවන්. දෙවෙනි කොටසටපත් වුණාමයි තුන්වෙනි කොටසට යන්න පුළුවන්. පළවෙනි කොටසටපත් නොවි තුන්වෙනි කොටසට යන්නත් බෑ, දෙවෙනි කොටසට යන්නත් බෑ. දෙවෙනි කොටසටපත් වුණාම ආයේ පළවෙනි කොටසට එන්න ඕනේ නෑ, තුන්වෙනි කොටසටයි යන්න තියෙන්නේ. පැහැදිලිද? අන්න එහෙම තමයි මේ කොටස් තුන. ඒ කොටස් තුන වැඩෙන්නේ ඒ ක්‍රමයට ගියොත් තමයි. දැන් අද තියෙන්නේ අද තියෙන්නේ ගොඩක් තැන්වල නිවන් දකින්න කියලා තියෙන තැන්වල තියෙන දෙවෙනි කොටසයි එකට තියෙන්නේ. මම ඇයි එහෙම කිව්ව කියලා දන්නවද? දෙවෙනි කොටසයි ඉස්සෙල්ලාම කරන්නේ. එතකොට කෙරෙනවද? නෑ, වැඩෙන්නේ නෑ. ඒකට වඩනවනේ. වඩන්න පුළුවන් වැඩෙන්නේ නෑ. දැන් මම එක පොඩක් පැහැදිලිව කියන්නම්. දැන් අද කොහෙත් භාවනා මධ්‍යස්ථානවල මේ ගිහින් ඇති තැන්වල මොකද්ද වඩන භාවනාව? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ වඩනවා. දැකලා තියෙනවනේ නේ? කොහෙත් කතා කරන්නේ සතර සතිපට්ඨානේ තමයි අපි නම් වඩන්නේ. සතර සතිපට්ඨානේ වඩනවා. දැන් එතකොට දැන් මේ පිඟුතුන් කියන බන්න වඩන්න බැරිද ඒක? පුළුවන්. වඩන්න පුළුවන්. වැඩෙනවද ඒක? නැහැ. කර නිවන් දකින්න මොන හරි කර ඉන්න පුළුවන්. මොන හරි කර ඉන්න නෙමෙයි අපි කල යුත්තේ. හරි දේ අපි කල යුත්තේ. ඒක හරි ජනප්‍රියයි. ඒ කවුරුත් කියන්නේ නිවන් දකින්න ක්‍රමේ නිවන් දකින්න මාර්ගය මොකද්ද? සතර සතිපට්ඨානේ. ඉතින් ඒක තමයි අපි පුරුදු කරන්නේ. අපි වෙනකක් පුරුදු කරන්නේ නැහැ. නෑ, අපිත් පුරුදු කරනවා දැම්ම නෙමෙයි. දැම්ම නෙමෙයි හරියට. දැනුත් අපි සතතිපට්ඨානේ යම් කිසි දේවල් කරනවා නැත්තේ නෑ. නමුත් අපි කියලා තියෙනවා ඒ තුල නම් ඒක දැනගත්ත කියලා නිවන් දකින්නේ නෑ. එහෙනම් අපි ඉස්සලාම මේ පළවෙනි කොටසට ඇවිල්ලා ඕනේ දෙවෙනි කොටසට එන්න. දෙවෙනි කොටස එකට ගත්තා කියලා හරියන්නේ නෑ. තේරෙනවද? තව ඉස්සරහට ඔයගොල්ලෝ මේකට පැහැදිලි වෙයි. මෙන්න මේ ත්‍රිපරිවට්ටය කියලා දේශනා කරන එක පළවෙනි එක තමයි සත්‍ය ඥානය. මොකද්ද? සත්‍ය. ඔන්න බලන්න මම නිවන් මඟ කියන එක පැහැදිලිව ඔයගොල්ලෝගේ මේක මේක හරියට මේක නිකන් හිතේ ඇඳිලා තියෙන්න ඕනේ මේක තමයි කියලා. නිවන් දකින්න කොහොමද කියන එක. හරිද? බුදුහාමුදුරුවෝ කිව්වක් මේක මාර්ගේ පෙන්වලා දුන්නා කොටස් තුනකින්. මොකද්ද කොටස් තුනේ පළවෙනි කොටස? සත්‍ය ඥාන. දෙවෙනි කොටස කෘත්‍ය ඥාන. තුන්වෙනි කොටස කෘතඥානය. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය. මේකට කියනවා ත්‍රිපරිවට්ටය කියලා. මෙන්න මේ ක්‍රම තුනට ගමන් කරොත් තමයි නිවන් දකින්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරු ඉස්සෙල්ලාම පෙන්නන දුන්නේ සත්‍ය ඥානය. සත්‍ය ඥානය කියන්නේ මොකටද? සත්‍ය ඥානය කියන්නේ සම්මා දිට්ඨියට. පැහැදිලිද? සම්මා දිට්ඨියටපත් නොවි කෘත්‍ය පැනවෙන්නේ නැහැ. කෘත්‍ය කියන්නේ මොකටද?
දැන් සත්‍ය ඥාන කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. හරිද? සම්මා දිට්ඨියටපත් නොවි කෘත්‍ය කියන්නේ කල යුත්ත. දැන් අපි කියන්නේ අපි අපේ කෘත්‍යය. මගේ කෘත්‍යය ඇවිල්ලා මේකයි. මම කරයන්න ඕනේ මේකයි. ඒක තමයි කෘත්‍ය කියලා කියන්නේ. එහෙනම් සත්‍ය ඥානයටපත් නොවි කෘත්‍ය කරන්න බෑ. සත්‍ය ඥානයටපත් වූ කෙනාටයි කෘත්‍ය කරන්න එයා කොහොමද මොකක්ද කියන්නේ? කෘත්‍ය කරන්න යා මේ සුදුසු. නැත්තම් සුදුසු නෑ. අර සත්‍ය ඥානයටපත් වීම සමග තමයි මේකට සුදුසු කෙනා. අන්න ප්‍රඥාව වැඩිලා එයාට කෘත්‍යයට සුදුසු කෙනා. එහෙනම් කෘත්‍ය කියන්නේ නිවන් දකින්න කල යුත්ත. ගමන් කල යුත්ත. එහෙනම් සත්‍ය ඥානය තුලින් නිවන් දැන් සත්‍ය ඥානටපත් වෙන කෙනා සත්‍ය ඥානට ගමන් කරන්න තියෙනවනේ. ඒකත් ඕනේ. ඊට පස්සේ සත්‍ය ඥානටපත් වුණාට පස්සේ කෘත්‍ය නිවන් දකින්න මාර්ගය. නිවන් දකින්න මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා ඉවරනකොට මොකක්ද වැඩිනේ? ඒ වගේ ඒකම කියන්න පුළුවන්. සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානය මම දැන් වඩන්නේ සතර සතිපට්ඨානය ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම වැඩෙනවද? නෑ. එහෙනම් මම දැන් වඩන්නේ සතර සතිපට්ඨානය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ නෑ මම. එතකොට එහෙම එකක් නෑ. මේ දෙකම කියන්නේ එක තමයි. යමෙක් සතර සතිපට්ඨානයේ වඩනවා නම් වැඩෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගෙම වැඩෙනවා. චතුරාර්ය සත්‍යෙ වැඩෙනවා. ඒක අමුතුවෙන් මේ මං අද මේක චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊළඟට එහෙම එකක් නෙමෙයි. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ වශයෙන් මුල ඉඳලා අගට වැඩෙනවා නම් එයාට සතර සතිපට්ඨානය වැඩිලා. එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩිලා. නිවන් මඟ වැඩිලා. එහෙමනම් නිවන් මඟ කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය කියන්නේ නිවන් මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන් මඟ. ඒ වගේම මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ නිවන් මඟ. අන්න ඊට පස්සේයි මාර්ගය විවෘත වෙන්නේ. සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ මාර්ගය විවෘත වෙනවා. අන්න එයාට කල යුත්ත මුණ ගැහෙනවා. අන්න ඊට පස්සේ පුළුවන් එයාට සතර සතිපට්ඨානය වඩන්න. දැන් වැඩුවොත් මොකද වෙන්නේ? සම්මා දිට්ඨියටපත් නොවි අපිට කර ඉන්න පුළුවන්. දැන් ගොඩාක් තැන් වල කර ඉන්න කෙනෙක් කරන්නේ. එතනමයි කර ඉන්නවා. ඒ තුල හිතනවා අපි මේ භාවනා කරනවා. අපි හතර පට්ටානේ වඩනවා. නෑ. අපිත් දැන් වඩනවා. අපි දැන් සක්මන් කරනකොට සිහිය පවත්වන්නේ නැද්ද? ආනාපානසති භාවනා කරන්නේ නැද්ද? අපි එක එක භාවනා අපි කරන්නේ. නමුත් අපි කියනවා මේ තුලින් මොකද්ද වෙන්නේ? මේ දැන් අපි පරියංක භාවනා, සක්මන් භාවනා කියලා දෙනවනේ. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔය ඇත්තෝන්ගේ නිවීම. ඔය ඇත්තෝ අර සම්මා දිට්ඨියටපත් වෙන්න මේ සමාධිමත් කර ගැනීම. නැතුව මේ නිවන් දකින්න වඩන්නේ නිවන් දකින්න වැඩෙන්නේ නැහැ. සතර දුකින් අත මිදෙන්න වැඩෙන්නේ නැහැ. එහෙමනම් සත්‍ය ඥාණයටපත් වූ කෙනා කෘත්‍ය ඥානෙ පැනවෙනවා ඊට පස්සේ. හැබැයි සත්‍ය ඥාණයටපත් වෙලා ඉන්න ඕනේ. නැතුව කෘත්‍ය කරන්න බෑ. එහෙනම් සම්මා දිට්ඨියටපත් වෙලා ඉන්න ඕනේ මාර්ගේ වඩන්න. තේරෙනවද? එහෙනම් මාර්ගේ ඉස්සලා වඩන්න බෑ. අපි එමනම් ඉස්සලා කළ යුත්තේ සම්මා දිට්ඨියටපත් වෙන්න අවශ්‍ය ටික කරන එක. ඒක නොකර සතර සතිපට්ඨානේ වැඩිව කියලා වැඩෙන්නේ නැහැ. දැන් අද කරන්නේ මොකක්ද ඉස්සෙල්ලාම? සතිය, සම්මා සතිය වඩන. සම්මා සතිය වඩනවා. නේද? එහෙමද කියන්නේ? සතර සතිපට්ඨානය කියන්නේ ඉතින් සම්මා සතිය තියෙනවා. නේද? එතකොට සම්මා සතිය වැඩුවා කියලා සතර සතිපට්ඨානේ ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීවෙනි මාර්ගංගෙද? 7 වෙනි මාර්ගංගේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. 7 වෙනියට දැන් ඔයත් හොඳට මතක තියාගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපිට බෑ 7න් පටන් ගන්න. 8න් පටන් ගන්න. 5න් පටන් ගන්න බෑ. මොකෙන්ද පටන් ගන්න ඕනේ? සම්මා දිට්ඨියෙන් පමණමයි. සම්මා දිට්ඨියටපත් වූ කෙනා තමයි ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ගමන් කරන්නේ. දැන් අද එකට අරන් තියෙන්නේ මොකද්ද? සම්මා සතිය. එතකොට හරිද? හරිනේ. I think අපරාධ කියන්නේ ඉතින් ඔහෙ කර ඉන්න බැරිද? පුළුවන්. නමුත් මාර්ගයක් වැඩෙන්නේ නෑ. එහෙනම් සම්මා සතිය වැඩෙන්නේ කවද්ද? 7 වෙනි මාර්ගංගෙට. දැන් එතකොට දැන් ඔයගොල්ලෝ
සතිය වැඩුවොත් වැඩෙන්නේ නැද්ද? දැන් මම අහන්නේ දැන් ඕගොල්ලෝ සතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවා. සම්මාදිටපත් නොවි වඩනවා. වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. වැඩෙන්නේ මොකද්ද? ලෝකෝත්තර. මේ ලෞකික. පැහැදිලිද? සත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා ලෝකෝත්තර ලෞකික. එතකොට දැන් ඕගොල්ලන්ට සම්මා දිට්ඨියටපත් නොවි අර සතර සතිපට්ඨානේ වැඩුණොත් වැඩෙන්නේ ලෝකෝත්තර නෙමේ ලෞකිකද? පැහැදිලිද? එතකොට ලෞකිකයි. ඒක නිවනට හේතු වෙන්නේ නැහැ. අපිට ලෝකෝත්තර මේ සම්මා කියන කෑල්ල අපිට ඇති වෙන්නෙම සම්මා දිට්ඨියත් සමගමයි. සම්මා දිට්ඨියත් සමගමයි. නැත්තම් වැඩෙන්නේ දිට්ඨියක් වැඩෙනවා සම්මා නැහැ. සංකප්පයක් වැඩෙනවා සම්මා නැහැ. ආජීවයක් වැඩෙනවා සම්මා නැහැ. නේද? සමාධියක් වැඩෙනවා සම්මා නැහැ. සතියක් වැඩෙනවා සම්මා නැහැ. ඉතින් සම්මා නැති ටිකක් තමයි වැඩෙන්නේ. එතකොට ඒකට කියනවා මොකද්ද? ලෞකිකයි. ලෞකික එක නිවනට හේතු වෙන්නේ නෑ. අද බොහෝ අය මේවා පාටලවගෙන මේ එකක් තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් සත්‍ය ඥානටපත් වූ කෙනාට කෘත්‍ය පැනවෙනවා. කෘත්‍ය කරලා අවසන් කෙනා තමයි කෘතඥානය කියලා එක අවසానයි. එහෙනම් කෘතඥානයටපත් වෙනකොට යා කවුරු වෙලා ඉන්න ඕනද? අරහත්වයටපත් වෙලා ඉන්න ඕනේ. සත්‍ය ඥානය කියන්නේ සත්‍ය ඥානටපත් වෙනවා කියන්නේ සම්මාදිටපත් වෙන එක. කෘත්‍ය කියන්නේ ඊට පස්සේ මාර්ගේ මුණ ගැහෙනවා කියන එක, මාර්ගේ ගමන් කරනවා කියන එක. කෘතඥානය කියන්නේ මාර්ගේ කරලා ගමන් කරලා අවසන් කියන එක. අවසන් නම් කවුද යා? රහතන් වහන්සේ. එතනින් මාර්ගය ඉවරයි. එතනින් පස්සේ දෙකක් නෑ. එතනින් අවසන්. කල යුතු සියල්ල කරලා අවසන්. දැන් එතකොට දැන් අපිට ඉස්සරහට තව කතා කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලාම සම්මාදිටපත් වීමනේ අපේ ඉලක්කය නේද? නේද? ඔයත් දැන් කාටද මෙතන ප්‍රතිඥා දෙන්න පුළුවන්ද මම නම් ආම්දුනේ සම්මාදිටපත් වෙලා ඉන්නේ කියලා? කියන්න පුළුවන්ද කාටද? බැහැනේ නේද? එහෙමනම් සම්මාදිටපත් වීම ලේසි පහසු නෑ. ලේසි නෑ සම්මාදිටපත් වෙන එක. අපි එන දැන් කරන්න ඕනේ මොකද්ද මේ සම්මාදිටපත් වෙන දේක සම්මාදිටපත් වෙන අවශ්‍ය ටික කරන්න ඕනේ. නේද? ඒක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ලේසි කියන්නේ මෙහෙමයි. අමාරුත් නෑ. අමාරුත් නෑ. අමාරුත් නෑ ලේසිත් නෑ. මේ අමාරු මම කියන්නේ ලේසි නෑ. ලේසි නැත්තේ ඇයි? අපේ ඉන්න දෘෂ්ටි ටිකෙන් ගලවන එක. මේ දැන් අපි කියලා මේ දැන් තමන් කියලා මේ ගොඩනගාගෙන තියෙන දෘෂ්ටි ටිකෙන් ගැලවෙන එක අමාරු. ඒකයි නැතුව එහෙම නැතුව මේ අර ගංගේ තියෙන මේ තොරණ බේර ගන්නවා වගේ එකක් නෙමෙයි. ඒක අමාරු වෙතියට වඩා. මේක තියෙන්නේ මේ තමාගේ හිතත් එක්කයි තනිකර. පැහැදිලිද කියපේක? මේක තියෙන්නේ තමන්ගේ හිතත් එක්කයි. මේ හිතේ තියෙන දෘෂ්ටි ටික ගලවන එක තමයි අමාරු. මෙන්න මේ දෘෂ්ටි ටික ඔක්කොම ගලවලා අයින් කරොත් ඔක්කොම නෙමෙයි. සම්මාදිටපත් වෙන්න අවශ්‍ය දෘෂ්ටි ටික ගලවලා අයින් කරොත් අන්න එයා සම්මාදිටපත් වෙනවා. ඒක ඉතින් තියෙන හිතත් එක්කමයි. එහෙනම් ඒකට අවශ්‍ය කරන ටිකක් තියෙනවා. ඒ ටික අපි කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එකපාරට සම්මාදිටපත් වෙන්න පුළුවන් කමක් නෑ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ සම්මාදිට්ඨිය පැත්තක තියන්නකෝ. එයා බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න නම් මෙයා තුල තියෙන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕනේ. නේද? හැබැයි ශ්‍රද්ධාව කියන එක කොහොමද ඇති කරගන්නේ? කොහොමද ඇති කරගන්නේ? ප්‍රඥාවත් එක්ක තමයි ඒකත් ඇති වෙන්නේ. ප්‍රඥාව තියෙන්න ඕනේ ශ්‍රද්ධාව කියන එක දැනගන්න. නැතු එකපාරටම ශ්‍රද්ධාව කියන එක මේ ඉර්ධියකින් ලැබෙන්නේ නෑ. මෙන්න මේ ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි කියන එක සමව වැඩෙන එකක්. හිතනේ පැහැදිලිද කියපේක? මෙන්න මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන එක සමව වැඩෙන එකක්. එහෙනම් මේ දෙක එකට එකතු වෙච්ච එක වෙන්න ඕනේ. මේ දෙක එකට තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව තුල ප්‍රඥාව කියන එකත් තියෙන්න ඕනේ. මෙන්න මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එකට වැඩෙනවා නම් එයාට මේ වැඩෙන ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාව නෙමේ ආකාරවතී ශ්‍රද්ධාව පැත්තට ගමන් කරනවා. අර ප්‍රඥාව නැතුව වැඩෙන ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාව. දැන් ඒකට ශ්‍රද්ධාව කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඔන්න බලන්න දැන් ඉස්සෙල්ලාම බුද්ධ ශාසනය ඇතුල් වෙන කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙන්න ඕනේ.
මේ සද්ධාව ආකාර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද්ද? අමූලිකා සද්ධාවයි ආකාරවතී සද්ධාවයි. ඔය අමූලිකා සද්ධාව තියෙන අය තමයි කිසිම දෙයක් තේරුමක් නැහැ, ප්‍රඥාවක් වැඩ නැහැ, සෝඩ බොතලගේ. මෝඩයි. හරි? මෝඩයි. පින් දහම් කරන්න ගියත් එයා මෝඩයි. එයාට තේරෙන්නේ නැහැ. දන්නේ නැහනේ. එයා හිතනවා මේ විය දම් කරාම, මේ දැඟලුවාම, මේව දැම්මාම, අර දැම්මාම, ලයිට් දැම්මාම, කුඩි ටිකක් වැඩිපුර දැම්මාම, මේ විය දම් කරලා මහන්සි වුණාම මේ ශ්‍රද්ධාව කියලා. ඒක නෑ. අද 90%ක්ම තියෙන ඔන්න ඔය ශ්‍රද්ධාව. පැහැදිලිද කියපේක? ගොඩාක් සල්ලි තියෙන අය ඔතෙන්ට අද වැටලා තියෙනවා. අපි දැකලා තිනවා ගොඩාක් අය. ඒගොල්ලෝ දැන් අපිත් ඇසුරු කරන කට්ටියක් ඉන්නවනේ මුදල් හදල් තියෙන කට්ටිය. ඒගොල්ලෝ මුලදී මෙතන අර දැක්කලා පැහැදුනාට අවබෝධයෙන් මේක සරණ යන්න බවක් පේන්නේ නැහැ. ඇයි? ඊට පස්සේ ඒගොල්ලන්ට කෙලස් පැත්තරම තමයි යදෙන්නේ. ඒගොල්ලෝ ඉතින් හරි කැමති ඔය වියදම් කරලා ඉතින් ඔය ලොකු දේවල් කරන්න. ඔය කංචුක පලන් දාන්න ගෙනහිල්ලා සෑයට ලයිට් දාන්න නේද? ඒවට කැමති. එතන දන්සල් දෙන්න. ඇයි ඒ තුල ආශිර්වාදයක් තියෙනව නැද්ද? තියෙනවා. බෙර ගගහා අර සෑය වටේ ගිහිල්ලා මේ ඉතින් ඒ තුල මම කියන්නේ නෑ ඒ පැත්ත ඒ කංචුකයක් අරගෙන බෙර ගගහා යනක තුල නිවන් දකින්න පුළුවන් ප්‍රඥාව තියෙනවා. නේද? එතන අපි එහෙම නෑ කියන්නේ එහෙමන ගොඩක් අය ප්‍රඥාව අවදි කරගන්න නැතුව අර අමුලිකා සද්ධාවෙන් යන්නේ. අර ඒ තුලින් දෙයක් ලැබෙනවා කියලා. ඒ තුලින් දෙයක් ලැබෙනවා. එහෙම ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව අවදි කරගත්තොත් පුළුවන් අපිට ඒක යොමු කරගන්න. නැත්තම් යොමු වෙන්නේ නැහැ. ඉතින් අර බෙර ගගහා උදේ ඇඳගෙන කිරිපුඩු අරගෙන අර සෑය වටේ කැරකි ඒ තුල ආස්වාදයක් තියෙනවා. ඒ හරි කැමති ඔය නිවන් දකින්න කියලා මේ ගිහිල්ලා ওই වටේ ඇවිදින්න එකට. ඒ වටේ ඇවිදින්නකොට මෙන්න මේ කොහෙට හරි ගහක් මුලට ගිහිල්ලා කොහෙට තැනකට වෙලා හිස් තැනකට වෙලා මේ මාර්ගය වැඩුවොත් මොකද වෙන්නේ? ඒක වැඩක් නැද්ද ඒක? ඒක තමයි අවශ්‍යම. ඉතින් එයා අර ආස්වාදයේ බලාපොරොත්තු වෙන අන්න හරි හිතනවා අන්න ඒ අමූලිකා සද්ධා. අපි ඇති කරගන්නේ ප්‍රඥාවත් එක මොකද්ද? ආකාරවතී සද්ධා. එහෙනම් නිවන් මඟ කියන්නේ ආකාරවතී සද්ධාවෙන් පටන් ගන්න ඕන දෙයක්. පැහැදිලිද? අමූලිකා සද්ධාවෙන් නෙමෙයි. ඔන්න ඔබ ප්‍රඥාව වෙන්නේ එහෙනම් ආකාරවතී සද්ධාව කොහොමද ඇති කරගන්නේ? ආකාරවතී සද්ධාව ඇති කරගන්න නම් කොහොමද ඇති කරගන්න තියෙන්නේ? කොහොමද? මොකද්ද සද්ධාව කියලා කියන්නේ? තුන්වන් කෙරෙහි ඇති පැහැදීම විශ්වාසය. ඇදහිීම නෙමෙයි. පැහැදීම විශ්වාසය. අදහන්නේ භක්තිකයෝ. අදහන. අදහන්න දෙයක් නැහැ. එහෙනම් මොකද්ද ඇති කරගන්න තියෙන්නේ? පැහැදීම විශ්වාසය. තුන්වන් කෙරෙහි. දැන් එතකොට ඔය දෙගොල්ලොන්ටම තියෙනවානේ අමූලිකා සද්ධාවයටත් තියෙනවා ආකාරවතී සද්ධාවයටත් තියෙනවා. අමූලිකා සද්ධාවයට නෙමෙයි ආකාරවතී සද්ධාවයට විතර මෙන්න මේ වගේ පැහැදීමක්. කොහමද? බුදුහාමුදුරුවෝ කියන්නේ මොකටද? බුද්ධ කියන්නේ මොකටද? සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් තොරව අන්නර අවබෝධය දැකීම. අන්න බුද්ධ. ඒ අවබෝධයට වන්දනා කිරීම. එතකොට දැන් ඒ අවබෝධය ඇති කරගෙන මේ පිළිමයට වන්දනා කරන්න බැරිද? පුළුවන්. මෙතනට ගැටෙන්න දෙයක් නැහැ. අන්න අතට ගැටෙන්නේ මෝඩකමට. පමණක් අපි නම් පිළිමයට වදින්නේ නැහැ. අපි වදින්නේ අර මෙව්වකට. එහෙම එකක් නැහැ. මේ පිළිමයකින් ප්‍රතිබිම්බ වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවන්ගේ අන්නර දර්ශනය. අපිට දර්ශනයට වදිනකොට පිළිමයට වදින්න පුළුවන්. අන්නර මෝඩකමට තමයි අපි අඳින්නේ, අපි සෑයට වදින්නේ, අපි අරකට එහෙම නැහැ. අපි සෑයට වඳිනවා. අපි නමුත් සෑය කියන්නේ මේ ගල් ගොඩටයි පස් ගොඩටයි වඳින එක නෙමෙයි. අර බුදුහාමුදුරුවන්ගේ ගුණේ තමන්ගේ සිතේ තබාගෙන ඒ ගුණේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ පැත්තෙන් මාර්ගයට වඳින එක තමයි ඒ සංකේතයක් වශයෙන් තමයි අරක පාවිච්චි කරන්නේ. පැහැදිලිද කියපේක? එහෙමනම් බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති සද්ධා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි සද්ධාව ඇති කරගත්ත හරියට සද්ධාව කියන්නේ ඒකටයි. එහෙනම් බුද්ධ කියලා කියන්නේ අන පරම සත්‍යයටයි. ඒ සත්‍ය තමා තුලින් ඇති කරගෙන බුදුහාමුදුරු ගුණ වශයෙන් ඇති කරගෙන පෙන්වන මාර්ගය ගම පැහැදිලා වන්දනා කිරීම තමයි ආකාරති සද්ධාව බවට පත් වෙන්නේ. නැත්නම් බුදුහාමුදුරු එළියේ ඉන්නවා, බුදුහාමුදුරු හොඳ කෙනෙක් අපිට නිවන් දකින්න කියලා දුන්නා කියලා. එතකොට අපි වැඳ කිරීම අමූලිකා සද්ධාව. ඒ තුල බුදුන් අඳුරන්නේ නැහැ. එහෙනම් බුද්ධ රත්නය හරියට අඳුරගෙන වන්දනා කිරීම වන්දනා කිරීම නෙමෙයි. හරියට අඳුරගෙන පැහැදීම
විශ්වාසය. වඳින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අන්න බුද්ධ ධර්ම රත්නය කියන්නේ. මොකද්ද ධර්ම රත්නය කියන්නේ? බුදුහාමුදුරුවෝ පැහැදිලිව බුදු කෙනෙක් පාළලා කියනවා මහණනි මෙන්න මේ පංච උපාදානස්කන්ධයයි ඔබලා අවබෝධ කරගත යුතු. එහෙනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය අපිට පටිච්චසමුප්පාදය හේතුඵල ධම කියන්නේ පටිසම්පාදයටයි. හේතුඵල ධම මෙන්න මේ පංච උපාදානස්කන්ධය මේ නාම රූප මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ හතර පහ. මෙන්න මේ හතර පහ. මම මේ හතර පහ කියන්නේ මොකටද? එකට. හතර පහක් කියලා කතා කරාට මොකද්ද වැඩෙන්නේ? එකයි. නිවන්. ඒ හතර පහ තුලින් නේද? අන්න ධර්ම රත්නය කියන්නේ ඒ ටිකටයි. අර ගයාවේ බෝධි මූලයට ගියේ කවුද? සිදුහත් කුමාරයා. නේද? ගිහිල්ලා වාඩුනේ කොතනද? වාඩුනේ මොකක් උඩද? බුදු වෙන්නේ. නෑ. කුසතන පනාට උඩ. කුසතන පනාට උඩ වාඩි උනේ. බුදු උනේ හින්දායි ඒකට වජිරාසනය කිව්වේ. බුදු වෙන්න ඉස්සලා වජිරාසනයක් තිබුණේ නෑ. එහෙනම් සිදුවත් කුමාරයා වාඩි වෙනකොට වජිරාසනයක් තිබුණේ නෑ. එතන තිබුණ කුසතන පනාට එදලා වාඩි වුණා. නේද? ඒ වාඩි වුණාට පස්සේ අන්න එතන අදිෂ්ඨාන කරලා එතනදී පටන් ගත්තා මොකද්ද? ආර්ය පරේෂණය. අන්නේ ආර්ය පරේෂණය තුල අන්න එකට තමයි ධර්ම රත්නය කියන්නේ. අන්නේ ආර්ය පරේෂණය තුලින් උන්වහන්සේට ඥාන පහළ වුණා. ඥාන නාම රූප පරිච්ඡේද ඥානය මේ ඒ කියන්නේ අවශ්‍ය කරන ඥාන ටික පහළ වුණා. ඒ ඥාන ටික වඩාගෙන මේ කෙලෙසුන් දුරු කරගෙන හිතේ පවතින මොනවද කෙලෙස් කියන්නේ? රාගය, දේශය, මෝහය දුරු කරලා ඉතුරු නැතුව අවසන් කරන්න උන්වහන්සේ වඩපු ප්‍රතිපදාවක් තිබුණා. අන්න ඒ ටික වැඩිම තමයි ධර්ම රත්නය කියන්නේ. අද අපි ඕව දන්නේ නැහැ. අද හේතුඵල ධම දන්නේ නැහැ. අද නිවන් මගක් දන්නේ නැහැ. අපි ටික දන්නේ වඳිනවා කියලා ධර්ම රත්නය කියලා කියන්නේ අර පිරිත් පොත කියන එකයි. ඔය ගාථා ටික කියවන එකයි. ඔය බණ පොත් ටික කියවන එකයි. අපි හිතනවා ධර්මය කියන්නේ මේ ටිකට. ධර්මය අහනවා කියලා තොරතෝංචියක් නැතුව යන රේඩියෝ ටීවී යන channel වල යන බණ ඉන්න එක කරන්නේ. ඒ ටික නෙමෙයි ධර්ම රත්නය. ධර්ම රත්නය කියලා කියන්නේ ගොඩාක් නැහැ. පැහැදිලිද? ගොඩක් නැහැ. බුදුහාමුදුරුවෝ දිනක් ඇක්ටේරියා වනයේට ගියා. ඇක්ටේරියා වනයේට ගිහලා අතට ගත්ත කොළ මිටක්. අරන් මහණනි තථාගතයන් වහන්සේ අවබෝධ කරපු දහම. මෙන්න මේ ඇක්ටේරියා වනයේ. ඇක්ටේරියා වනයේ කොළ කොච්චරද? ලොරි ගණන් පටවන්න කොළ ඇති නේද? මෙන්න මේ වනයේ වගේ ප්‍රමාණයක් තථාගතයන් වහන්සේගේ අවබෝධය. නමුත් මම අවබෝධ කරන සියල්ල ඔබට දෙන්නේ නෑ. මෙන්න මේ අතේ තියෙන කොළ මිට තමයි ඔබට දෙන්නේ. නේද? මෙන්න මේක තමයි ඔබට මම දෙන්නේ කියලා ඇක්ටරෙන් කොළ මිටක් අරගෙන අතර දුන්නා. මෙන්න මේක තමයි ධර්මය. මේක තමයි. ඇයි උන්වහන්සේ අර අවබෝධ කරපු අර ඇක්ටේරියා වනේ වගේ ප්‍රමාණි දුන්නේ නැත්තේ? ඒ ඔබට නිවන් දකින්න ඕන වෙන්නේ නෑ. ඒව ඕන වෙන්නේ නෑ නිවන් දකින්න. එච්චර ඕන වෙන්නේ නෑ. එච්චර ඕන ඔබලා එච්චර හොයන ගියොත් මොකද වෙන්නේ? උඹලගේ ආවිස ඉවර වෙනවා. උඹලගේ කාලය ඉවර වෙනවා. ආවිස ඉවර වෙනවා. ජීවිතේ ඉවරලා මරණයටපත් වෙලා යනවා. ඔබලට නිවම අහිමි. මෙන්න මේ අතේ තියෙන කොළ ටික හොඳටම ඇති. මේ ටික තමයි ඔබට විරාගය පිණිස හේතු වෙන්නේ, නිරෝධය පිණිස හේතු වෙන්නේ, නිබ්බාණය පිණිස හේතු වෙන්නේ. මේ ටික හොඳටම ඇති. එහෙනම් මේක පොඩ්ඩයි. අන්න අර 84000ක් ධර්මස්කන්ධෙම මේ තුල නැද්ද? 84000ක් ධර්මස්කන්ධය කියන්නේ පැවැත්ම තියෙන. නේද? 84000 ධර්මස්කන්ධය තුලින් පැවැත්ම හදාගන්න පුළුවන්. 84000ම දකින්න පුළුවන් මේ ශනිය තුල. මෙන්න මේ පොඩ්ඩ තුල. මේ කීපකම පැහැදිලිද? ඔබ හරියට බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ 84000 ධර්මස්කන්ධය කියලා මොකක් ගැනද? මේ ශනය ගැන. මේ මාත්‍රය ගැන. මේ මොහොත ගැන. මේ මොහොත තමයි 84000ක්. එහෙනම් 84000ක් තියෙන්නෙම පැවැත්ම උදෙසායි. මෙන්න මේ බුද්ධක්ෂණය අවබෝධ කරගත්තොත් ඒ සියල්ලම තියෙනවා මේ තුල. මෙන්න මේ අතේ තියෙන මිට තුල ඒ සියල්ල තියෙනවා. එහෙමනම් ඔබ මෙන්න මේ එක් දීප කොළමිට ඔබ උත්සාහ කරගත් අවබෝධ කරගන්න උත්සාහ කරගන්න. අපි කරන්නේ ඒක නෙමෙයි. මොකද කරන්නේ? අර නොදුන් ටික හොයනවා.
අර කැලේ තියෙන කොළ ප්‍රමාණය ඒ ටික හොය ඉන්නවා. මේ ටික හොයන්නේ නැහැ. අපිට එතකොට මේ නිවන් මඟ අහිමි වෙනවා. එහෙමනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේ පොඩ්ඩ මොකද්ද? පංච උපාදානස්කන්ධ. හොඳට වැරදි. වෙන මොකුත් ඕනේ නැහැ. පංච උපාදානස්කන්ධය ඇත්ත දැක ගන්නව නම් පටිච්චසමුප්පාදය කියලා නම ආ ගන්න ඕනේ නැහැ. ඇයි? ඒකම තමයි මේ පංච උපාදානස්කන්ධය පිරිසිදු දකින්න නම් එයාට පටිච්චසමුපාදයක් වැඩිලා හේතුඵල ධමයක් වැඩිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩිලා මේ එකකට එකක් බද්ධ වෙලා තියෙන්නේ. මේ එකේ ගොඩක් නෙමෙයි. දැන් පටිච්චසමුපාදය කියන්නේ එකක්. හේතුඵල ධම කියන්නේ තව එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ තව එකක්. සතර සම්මා මේ ආර්ය චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ තව එකක්. පංච උපාදානස්කන්ධය කියන්නේ තව එකක් කියලා. නැහැ මහණනි. නැහැ. එහෙම දෙයක් නෙමෙයි. එයා හේතුඵල ධර්ම අවබෝධ කරගත්තොත් මේ සියල්ල අවබෝධ කරගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් මේ සියල්ල අවබෝධ කරගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගත්තොත් මේ සියල්ල අවබෝධ කරගන්නවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තොත් මේ සියල්ල අවබෝධ කරනවා. ඔය සියල්ලම කමන්නේ මේ මොහොත අවබෝධ කරගත්තොත් මේ මොහොත මේ බුද්ධ ක්ෂණය අවබෝධ කරගත්තොත් ඔය සියල්ල අවබෝධ කරගන්නවා. මෙන්න මේ ආකාරයට මේ මාර්ගය පුරුදු කරන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙමනම් නිවන් මඟ කියන්නේ මහා ගොඩක් නෑ. අපි මේ හොයන් ඉන්න රට වටේ හොයාගෙන පටලවගෙන මේ ගිනි අරගෙන මේ දුවන දිවිල්ල ඒක නෙමෙයි. ඒ දුවන්නේ අර ඇක්ටේරියා වනේ හොයන්න. නේද? වනේ මෙච්චර කරත් නෝ මේව හොයන්න. ඔය රට වටේ ඇවිද රවුංග ගහ දඹදිව ගිහිල්ලා අරහෙ ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා ඇවිද නෑ. ඒ එච්චර ඕනේ නෑ. අන්නර අවබෝධයෙන් මෙන්න මේ අතේ තියෙන ටික හොඳට දිගහැරලා බලලා මේ ටික තේරුම් ගන්න මේක හොඳටම ඇති නිවන් දකින්න. එහෙනම් ධර්මය කියන්නේ මොකටද? හේතුඵල ධර්ම කියන්නේ. හේතුඵල ධර්ම කියන්නේ අවබෝධය. ඒක පංච උපාදානස්කන්ධය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන දැනගන්න. ඒක ටිකයි. ඒක Tamanට පොඩ්ඩෙන් දැනගන්න පුළුවන්, ගොඩක් බෙදලා දැනගන්න පුළුවන්. ඒක ඒ ටික. එහෙම නැතුව ඔබ කරන ඔක්කොම මේ පින්කම් කිය ඔය මේ කරන දේවල් නෙමෙයි. පැහැදිලිද? එහෙනම් අන්නේ ධර්මයේ සරණ යන්න ඕන. ඒ ධර්මයේ සරගෙන නැත්නම් කවදාකවත් නිවන් දකින්න නම් හම් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ නිවන් මාර්ගනේ සසර මාර්ග නෙමෙයිනේ. සසර මාර්ග නම් ධර්මයේ කියලා ඔබ වහන්සේලා ඊළඟට ඉතින් වස් පින්කම් කරන්න 84000 පින්කම් කරන්න නේද? අටවිසි පූජා කරන්න ඊළඟට අරව හදන්න මේවා හදන්න ලෝක පින්කම් මේව ගොඩාක් පටලවන්න පුළුවන්. ඒවා කියන එක නෙමේ නිවන් මඟ කියන්නේ. නිවන් මඟ කියන්නේ මේ කෙලෙස් දුරු කරගෙන යන මඟ. එහෙනම් ධර්ම රත්නය අඳුර ගන්න ඕනේ. ඒ ධර්ම රත්නයේ සරණ ගියොත් තමයි බුද්ධං සරණං ධම්මං සරණං වෙන්නේ. ඊළඟට සංඝං සරණ ගච්ඡ. සංඝං සරණං කිව්වහම කවුද අපේ මෑණියෝ කියන්නේ කවුද සංඝ කියන්නේ? අට්ටාරේ පුජ්‍යල මහා සංඝ රත්නය. එතකොට පැවිදි කියන එකපාරටම මේ සිවුර දාගත්තේ හාමුදුරුවෝ විතරක් කියන සංඥාව වැරදි. අන්න එතකොට අපි එහෙම ඇති කරගත්තොත් හරියට සංඝ සරණ යන්නේ නැහැ. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දැන් එතකොට ඔය නෝනට බැරිද සංඝ වෙන්න? දැන් නෝනා හිතපු දෙයක් තුල සංඝ වෙන්න බෑනේ. පැහැදිලිද? නෝනාගේ අදහස තිබුණේ සංඝ කියන්නේ හාමුදුරුවෝ මෙම ශාසනයේ මහාන වෙලා ඉන්න හාමුදුරුවෝ කියලානේ. නෑ. එතකොට ඒ අදහස වැරදීනේ. නේද? දැන් උතන නෝනාගේ අදහස කියනවා මටත් සංඝ වෙන්න පුළුවන්. අයි මට වෙන්න බැරි. මම සංඝ ගණේට අයිති. එහෙනම් අට්ටාර කියන්නේ කාටද? 8යි. පුජ්‍යලෝ 8යි. යුගල වශයෙන් 4යි. පුජ්‍යලයට කවුද? සෝවාන් මාර්ගයේ සෝවාන්, සකදාගාමි මාර්ගයේ සකදාගාමි, අනාගාමි මාර්ගයේ අනාගාමි, අරහත් මාර්ගයේ අරහත්. යුගල 4. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. ඇයි ඉතින් ඕගොල්ලන්ට වෙන්න බැරි එක? බැරිද වෙන්න? ඈ? වෙන්න බැරිද? එහෙනම් ඇයි ඒතර සංඝ වෙන්න බැරිද? සංඝ කියන්නේ ඒගොල්ලෝනේ අට්ටාර කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් මේක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිසට ඉන්න සංඝ රත්නයේ විදිහ. භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නේ සිවුර දාගෙන ඔතෙන්ට නැත්තම් වැඩක් නැහැ. ඒ සංඝ වෙන්නේ නැහැ. සංඝ වෙන්න නම් අන්න රටට අයිති වෙන්න ඕනේ.
ඒකට සිවුරු පැවිදි වෙලාද පැවිදි නොවේදලා වැදගත් වෙන්නේ නෑ. එහෙනම් සංඝ කියලා කියන්නේ අන්න බුද්ධ පුත්‍රයෝ කියන්නේ යාටයි. මගේ බුද්ධ පුත්‍රයෝ කියන්නේ මාර්ගඵලලාභීන්ටයි. එහෙම නැතුව මේ සිවුර දාගත්තා වුණත් එහෙම බුද්ධ පුත්‍රයෝ වෙන්නේ නැහැ. අර රටට අයිති වෙන්නේ නැත්තම්. ගිහි අයටත් එයාට අයිති වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය එකපාරටම ඔළුවට සංඝ කිව්වම හාමුදුරුවෝ පමණයි කියන එකද අයෙන් වෙන්නේ. නෑ. හාමුදුරුවොත් අයිති. අයිති නැද්ද? අයිති. ඒ සෝවාන් වෙන්න මාර්ගේ ගමන් කරන්නේ නැද්ද? ගමන් කරනවා. එතකොට සංඝ වෙන්නේ යන්නේ එහෙමයි. එහෙම නැතුව එකපාරටම හාමුදුරුවෝ පමණයි කියලා ගත්තොත් දුස්තියකට වැටලා තියෙනවා. ඇත කියන අන්තයකට වැටලා තියෙනවා. එහෙම නෙමේ මෙන්න මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණ පිරිස අතරේ තමයි සංඝ වෙන්නේ. නම් උත්සාහ කරන සංඝ වෙන්න. ඒක තමයි කරන්න ඕනේ. ඇයිත් ඒකටම සිවුරක් වදා ගන්න ඕනේ නෑ. දැන් උග්ග සිටුතුමා සංඝ නෙමේද? සංඝ. අනාගාමී නේද? සන්තති ඇමතියා. සන්තති ඇමතියා රහත් අරහත්. රජ කෙනෙක් ගිහි රජ අඳුන් ඇඳන් රහත් උනේ. ඒතර එයා සංඝ නෙමෙයි නේද? එහෙනම් අන්න ඒ විදිහට හරියට සංඝුන් සරණ යන්න. නැත්තම් භාගයක් ගිහිලා භාගයක් නෑ. නේද? දැන් ඔය හිතන විදිහට සංඝයා ප්‍රතික්ෂේප වෙනවනේ පංගත්තෙන්. නේද? දැන් අපි කියමු අපි සාංගික දානයක් දෙනවා. සංඝ සතු දානයක් දෙනවා. නිකන් හිතන්නකො ගෙදර නේද? දැන් හාමුදුරුවෝ ටික ඔක්කොම වැඩලා ඉන්නවා. එක උපාසක මහත්තයෙකුත් ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මම සංඝ. මටත් මේ දාණය අයිති. මටත් මේ දාණයට අයිති. එයා ওই දාණයට අයිතිකාරයෙක් නෙමෙයිද? ඇයි පන්සලෙන් වඩපු හාමුදුරුවෝ විතරද අයිති? නෑ ඕනම සංඝ කියලා ප්‍රතිඥා දෙනකොට අයිති නෑ. අයිති. ඒක යානි දන්නේ. වෙන කවුරුත් දන්නේ නෑ. එයා ප්‍රතිඥා දෙනවා මම සංඝ කියලා එයාට අර දාණය අයිති. නේද? එහෙමනම් උපාසක මහත්තයෙක් කියලා කිව්වොත් හාමුදුරුවනේ මටත් ওই දාණයට අයිති කියලා මොකද අද වෙන්නේ? හාමුදුරුවෝ ටික අහලා පන්නනවා. මුන් එනවා මෙතන ගිහියොත් අපිත් එක පෑහෙන්න හාමුදුරුවෝ තේරෙන්නේ නැහැ සංඝ කියන්නේ කවුද කියලා. අපිත් එක පෑහෙන්න මුනුත් එනවා මේ සිවුරුත් නැතුව කියලා ගහලා එලවනවා. නෑ. ඒතර අපෙන් එක ප්‍රතික්ෂේප වෙනවනේ සංඝ. එහෙනම් අපි හරියට සංඝ සරණ ගිහලා නැහැ. තේරෙනවද? එහෙමනම් සංඝ කියලා ප්‍රතිඥා දෙනවා නම් එයත් මේකට මේ දාන්නට අයිතිකාරයි. එහෙනම් හරියට ආකාරයෙන් සංඝුන් සරණ යන්න. සංඝ කියලා කියන්නේ මාර්ගඵලලාභී බුද්ධ පුත්‍රයෝ. මාර්ගඵලලාභී. අන්න මාර්ගඵලලාභීන් තමයි බුද්ධ පුත්‍රයෝ වෙන්නේ. පැහැදිලි නේද? එහෙමනම් මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය හරියට සරණ ගියොත් අන්න ඒකට කියනවා සද්ධාව. මොන සද්ධාවද? ආකාරවතී සද්ධාව. අමුලික සද්ධාව නෙමෙයි. ඔන්න නැතු ඔය පිං තකාගෙන වදින පුදන යදින ඒ අමුලිකා සද්ධාව. ඒක නිවන් මඟ නෙමෙයි. ඒක සසර මඟ. ආකාරදී සද්ධාව ඇති කරගෙන දැනගන්න. නමුත් සද්ධාව ඇති කරගෙන දැන් සද්ධාව ඇති කරගන්නකොට මොකද්ද වැඩෙන්නේ? ප්‍රඥාවත් වැඩෙනව නේද? එහෙනම් මේ ප්‍රඥාවත් සමග තම බද්ධ වෙච්ච සද්ධාව තමයි ඇති කරගන්නේ. අන්නේ සද්ධාව ඇති කරගත්තාට පස්සේ තමයි යා බුද්ධ ශාසනයෙන් දැන් අයිතිද? දැන් බුද්ධ ශාසනයට අයිතිද යාට? නෑ. තාම අයිතියක් නෑ. තාම නිවන් දකින මගකට යොමු වෙලා අන්න අර මාර්ගයට යොමු වෙනකන් නිවන එයා බුද්ධ ශාසනයට අයිතිකාරයෙක් නෙමෙයි. දැන් මේ තමයි මාර්ගේ වඩනවා. ඈ ඊට පස්සේ මොකක්ද ඇති කරගන්න ඕනේ? සම්මා දිට්ඨිය. සද්ධාව ඇති කරගෙන සද්ධාව තුලින් සම්මා දිට්ඨිය ඇති කරගන්න දක්ෂ වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ මොකටද? සත්‍ය ඥාන. සත්‍ය ඥානෙට පත් වෙන. දැන් පත් වෙලා දින්නේ? සද්ධාව ඇතුණා කියලා පත් වෙලා දින්නේ? නෑ. එහෙනම් සම්මා දිට්ඨියට අවශ්‍ය කරුණු ටික අපි පුරුදු කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මෙතනදී කියනවා මෙන්න මේ සම්මා දිට්ඨියට පත් වෙන්න ඕනේ කියන සුතමේ ඥානය. සුතමේ ඥානය. ඊළඟට භාවනාමය ඥානය. මේ නිවන් දකින්න කෙනාට. නිවන් දකින්න කෙනාට සුතමේ ඥානය ඊළඟට භාවනාමය ඥානය කියලා දෙකක් කියනවා. සුතමේ ඥානය තමයි ඕන කරන්නේ සම්මා දිට්ඨියටපත් වෙන්න. භාවනාමය ඥානය තියෙන්නේ සම්මා දිට්ඨියටපත් වූ කෙනාට. පැහැදිලිද? එහෙනම් සුතමේ ඥානය. ඒ සුතමේ ඥානය තමයි ලබා ගන්න ඕනේ සම්මා දිට්ඨියටපත් වෙන්න. දැන් ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවෝ ආයේ මෙන්න මෙහෙම කතාවක් කියනවා.
දස්සනේන සම්පන්නෝ කියන්නේ දස්සනේන සම්පන්නෝ කියන්නේ මොකද්ද? දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕනේ කෙලස් ටිකක් තියෙනවා. මොකෙන්ද ප්‍රහාණය කරන්න පුළුවන්? දර්ශනයෙන්. වෙන දෙයකින් පුළුවන්ද? බෑ. දර්ශනයෙන් පමණයි. දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕනේ කෙලස් ටිකක් තියෙනවා. මෙන්න මේ කෙලස් ටික ප්‍රහාණය කරන්න පුළුවන් දර්ශනයෙන් පමණමයි. ඒ දර්ශනයෙන් ප්‍රහාණය කරන කෙලස් ටික ප්‍රහාණය කරාම තමයි එයා සම්මා දිට්ඨියට පත් වෙන්නේ. දැන් දර්ශනය කියන්නේ මොකද්ද? හරියට නිවන් මඟ දැන ගැනීම. දර්ශනය කියන්නේ මොකද්ද? හරි නිවන් මඟ දැන ගැනීම. එහෙනම් දර්ශනයෙන් ප්‍රහාණය කරන්න නම් කොහොමද අපි කරන්න පුළුවන්? භාවනා කරලා පුළුවන්. බෑ. භාවනාමය ඥානෙ තියෙන පස්සේ. ඉස්සලා තියෙන්නේ මොකද්ද? සුතමය ඥානෙ. සුතමය කියන්නේ අහගන්න එක. එහෙනම් සුතමය ඥානය ලබා ගත්තාම තමයි අන්න අර දර්ශනෙන් ප්‍රහාණය කරන්න ඕන කෙලස් ටික ප්‍රහාණය වෙන්නේ. මොකද්ද අපි ළඟ තියෙන දර්ශනෙන් ප්‍රහාණය ලොකම කෙලස් ටික මොකද්ද අපි තුල තියෙන්නේ? බලගතුම කෙලස් මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මේ මගේ ආත්මය මේ මමත්වය මම කියලා කෙනෙක් මේ මම ඔක ඉතින් හරි ගැඹුරුයි ඉතින් මේ මම කියලා කෙනෙක් ඉන්න හින්දා නේ මෙතන අතන ලෝකයක් තියෙන්නේ. මම කියලා කෙනෙක් නැත්තම් එළිය ලෝකයක් තියෙනවද? නේද? එහෙනම් මම කියලා කෙනෙක් ඉන්නවා එළිය ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ තියෙන්නෙම මෙතන මම ඉන්නේ හින්දා. මෙතන මම නැත්තම් අතන එතන නෑ. මෙතන නැත්තම් එතන නෑ. එතන තියෙන්නෙම මෙතනට සාපේක්ෂවයි එතන පනවන්නේ. එතනට සාපේක්ෂවයි මෙතන පනවන්නේ. එහෙනම් මම මෙතන නැත්තම් එතන ලෝකයක් නෑ. එතන ලෝකයක් නැත්තම් මෙතන මමත් නෑ. එහෙනම් මෙන්න මේ සක්කාය දිට්ඨිය තමයි බලගතුම අපි තුල පවතින කෙලෙසය. සක්කාය දිට්ඨිය. එහෙනම් දැන් සෝතාපන්න වෙන කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙන්නනේ. සම්මා දිට්ඨියටපත් වෙන්න නම් මොනවද දුරු කරන්න කෙලස් ටික? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ දස සංයෝජන වලින් මෙන්න මේ සංයෝජන තුන ප්‍රහාණය කරන්න ඕනේ. කොහොමද ප්‍රහාණය කරන්න පුළුවන්? සුතමේ ඥානෙ. සුතමේ ඥානෙ ලබා ගන්න. සුතමේ ඥාන කියන්නේ මොකටද? ධර්මයේ ශ්‍රවණය කිරීම. ධර්මයේ ශ්‍රවණය කිරීම. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා? මෙන්න මේ කියන බණ ටික රෑ දවල් නැතුව නිතර බහුලී වශයෙන් අහගන්න ඕනේ. බහුලී වශයෙන් පුරුදු කරන්න ඕනේ. මේක අහන්න මොකද වෙන්නේ? දැන් තමා නැද්ද දෘෂ්ටියක ඉන්නවා. මොන දෘෂ්ටියද ඉන්නේ? සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් මොන දෘෂ්ටියද ඉන්නේ? මේ අවිද්‍යාව කියන දෘෂ්ටියේ ඉන්නේ. නේද? දෘෂ්ටියක ඉන්නේ. මේ ලෝකයක් තියෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටියේ ඉන්නේ. මෙන්න මේ ටික අහන්න ඔන්න ඔය මම කියලා හදීපු වටිනාකමට මොකද වෙන්නේ? දිය වෙනවා. වටිනාකම ටික දිය වෙනවා. මේ මම කියලා ලොකුවට ගොඩනගන් ඉන්න ලෝකය මම කියලා මේ තියෙන බර මොකද වෙන්නේ? ටික අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? මේක ඇත්ත දැනගන්නවා. මේ මම කියලා හදාගෙන ඉන්න දෘෂ්ටිය ඇත්ත දැනගන්නවා. දැනගන්න මේ බරට මොකද වෙන්නේ? බර ටික සැහැල්ලු වෙනවා. ඒක තමයි බණ ටික අහලා හරියට යනකොට වෙන්නේ. මෙන්න මේ බර අඩු වෙන්න මමයා කියන කෙනා දිය වෙනවා. ටික දිය වෙන්න ගන්නවා. මේ මම කියලා දීපු වටිනාකමත් මම මෙතන ඉන්නකොට අතනට දීපු වටිනාකමත් එළිය ලෝකෙට දීපු වටිනාකමටත් මොකද වෙන්නේ? ටික අඩු වෙනවා. අඩුකොට මොකද වෙන්නේ දැන්? සැහැල්ලු වෙනවා. ලේසි වෙනවා. පහසු වෙනවා. නේද? එතකොට ටික අඩු වෙන්න මොකද වෙන්නේ? අන්න අර සම්මා දිට්ඨියටපත් වෙන්න හේතු වෙනවා. අන්න සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ මේ මගේ ආත්මය කියන ගත්ත දෘෂ්ටිය අඩු වෙනවා. නැති වෙනවා. අන්තිම දුරු වෙනවා. ඒ දෘෂ්ටිය දුරු නම් සම්මා දිට්ඨියටපත් වුණා කියලා කියනවා. ඒ සම්මා දිට්ඨියටපත් වෙන නම් එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? හොඳට බණ ටික අහන්න ඕනේ. එහෙනම් මේ භාවනා වැඩසටහනේ අපි කරන්නේ හොඳට ඔබට මේ දේශනා කරනවා. මේ දේශනා ටික ඔබ හොඳට අහගන්න ඕනේ. ඒ අතර සමතේ භාවනාවත්, අපි මෛත්‍රී භාවනාවත්, බුදු ගුණ භාවනාවල්,
ආනාපාන සති භාවනාවල ඒ වගේම සක්මන් භාවනාවල් වඩනවා. ඇයි වඩන්නේ ඒවා? මෙන්න මේ ටික දැනගෙන නිවෙන්න ඔබට අවශ්‍යයි මේ නිවීමක්. ඒ කියන්නේ සැනසීමක්. සමතයක්. සමතය කියන්නේ මොකද්ද? මධ්‍යස්ථභාවය අවශ්‍යයි. අන්නේ මධ්‍යස්ථභාවය ඇති වෙන්න තමයි ඔය අමතර භාවනා අපි කියලා දෙන්නේ. මෙන්න මේ බණ ටික හොඳට අහගන්න. මේක අහගන්නකොට ඔබ තුල ඔය දරාගෙන ඉන්න වැරදි මත ටික දිය වෙනවා, නැති වෙනවා. ඕම නැති වෙලා ඉන්නකොට ඔබටම තේරෙයි බලන්න මම කොච්චර දැන් සැහැල්ලුද. ඒක ඔබට තේරෙන්න ගන්නවා. ඒක 아무තු දෙයක් නෙමෙයි ඔබට තේරෙන්න ගන්නවා. කොහොම තේරෙන්න ගන්නේ? ඔබේ ජීවන රටාව තුලින් ඔබට තේරෙන්න ගන්නවා. දැන් ඔබටම තේරෙනවා මම ඉස්සර නම් මට මේ වගේ බලන්න ඔබටම සංසන්දනය කරගන්න පුළුවන්. මම ඉස්සර නම් මට මේ වගේ දෙයක් කවුරු හරි මට මොකක් හරි කිව්වා කියන්නකෝ. මම කොච්චර ඒකට දේශි ගන්නවද? කොච්චර මම එතනට ගැටෙනවද? මම යත් එක කොච්චර රණ්ඩුවට යනවද? නේද? දැන් මට ඒක දැනීම අඩුයි. මෙන්න මේ වගේ ඔබටම තේරෙන්න ගන්නවා. ඔබටම දැන් දැනෙන්නේ අර ඒකම කියලා ගියා. දැන් මම ඒකට එල්ලි වැඩි පස්සේ එල්ලෙව යන්නේ නැහැ. පොඩ්ඩක් තරහ එන්න පොඩ්ඩක් තරහ ආවා මං ඉතින් මග ඇරියා. එහෙම වෙන්න පුළුවන්. මට තරහ ආවා මං ඉතින් මග ඇරියා. නමුත් ඉස්සර නම් මං ගහගන්න යනවා. එකක් කිව්වොත් කීයක් කියනවද? දෙකක් නෙමෙයි 10ක් විතර කියලා තමයි පස්ස බලන්නේ. ඉස්සර නේද? මෙන්න මේ ධර්ම මාර්ගයට ආවට පස්සේ එකක් කිව්වොත් මොකද කරන්නේ? භාගයක්වත් කියන්නේ නැහැ. පස්ස ගහනවා. ඔව් ඇයි? අනේ අවබෝධයක් තියෙනවා. අනේ මේ නිෂ්ඵල දේවල් වලට මෙයා කරගන්න. දුකකුත් එහෙම තමයි. ඉස්සර නම් ඔබේ ගෙදර කවුරු හරි ඔබේ ප්‍රියම කෙනෙක් වෙන් වෙනවා. මැරුණා. මොකද කරන්නේ? කොණ්ඩේ කඩාගෙන හොටු හූරගෙන පොළොවේ පස් කනවා. පස් කනවා. අතහැරලා දාලා යන්න බැරි වේදනාව. දැන් ටික අවබෝධය ඇති වෙන්න. අනේ ඉතින් මේක ඉතින් කවදා හරි වෙනවනේ. මේක වෙනවනේ කියලා ඒ ගැන ලොකු අර ගින්න නැහැ. ගින්න අඩුයි. ටික ගින්න අඩුයි. එහෙම වෙන්න පුළුවන්. නේද? ඔබේ බලන්න දෙයක් නැති වුණා. ඔබේ චේන් එක නැති වුණා. අනේ ඔය කමන්නේ නැති වෙච්ච එක අපතේ කියලා හොයන්න නැතු ඉන්නේ නෑ. හොයනවා. දැන් ඒතයි එම අනේ කමන්නේ ඔක හොයන්න ඕනේ නෑ. එහෙම තැනක් නෙමෙයිම කියන්නේ. නමුත් ඉස්සර නම් මේ පිළිබඳ සෝග කරනවනේ නේ. මුළු ජීවිත කාලෙම කියව මත හැපි නෑ. දැන් ඉතින් ලැබුණොත් හොඳයි. කරන්න දෙයක් ඒක වෙනස් වෙලා. අන්න ඒ විදිහට ඔබට දැනෙනවා. ඔබටම දැනෙනවා මේ ගින්න ටික අඩු වෙලා කියලා. මොකද මේ වෙන්නේ? අන්න මාර්ගේ වැඩෙනවා. ටික මාර්ගේ වැඩෙනවා. අපි ඉස්සර කියන්නේ. දැන් අපි ඉස්සලා පටන් ගත්තේ නේද? අපිට ඉස්සර රටවටේ ඇවිද නැත්නම් හරි ගින්නක් තියෙනවා. අනුරාධපුරේ පැත්තේ, අර පැත්තේ, මේ පැත්තේ ගියේ නැත්නම් හරි ගින්නක්. අනිවාර්යයෙන් යන්න ඕනේ මාසෙකට සැරයක් අනුරාධපුර. ඉතින් මේ දැන් ඉතින් අපි බලනවා අපිට එහෙම ගින්නක් නැහැ. දැන් කවුරු හරි කිව්වොත් අපි යන්න කරොත් යන්න. අර දැන් අපි කාටද යන්න ඕන නම් පොඩි හාමුදුරු ටිකට යන්න ඕනේ කියලා කිව්වොත් මමත් යනවා. නමුත් මේ මටම යන්න ඕනේ කියලා ගින්නක් නෑ. මට ඇති වෙයි ඉතින් පොඩි හාමුදුරු ටික එක්කන් යන්න ඕනේ අනුරාධපුරේ පැත්තේ කියලා එහෙම යනවා. එහෙම එකක් නෙමෙයි. ඒක ඔයගොල්ලන්ට තේරෙයි මේ ගින්න අඩු වෙනකොට මොකද්ද ස්වභාවය කියන්නේ. එහෙම එකක් නෑ. ටික අඩු වෙනවා. දැන් එතකොට මොකද මාර්ගය වැඩෙනවා කියන එක නේද? එහෙමනම් අන්න ඒ ටික ඔබටම දැනෙන්න ගයි. මෙහෙම කරලා ඔබට මේ මාර්ගය වැඩනකොට මාර සැහැල්ලුවක් තියෙනවා. දැන් ඔබට ඉස්සර නිකන් හිතන්නකෝ ඔබට මගුල් ගියකට යන්න ඕනේ නේද? දැන් ඉස්සර නම් එක මගුල් ගියට එක සාරියයි. ඇයිද? ඉස්සලඳ අපි අඳින්නේ නැත්තේ. ඒක අනිත් අය දන්නවනේ මේක ඉස්සරත් ඇඳේ මේක කියලා නේද? ඒකින්ද එක මගුල් ගෙදරකට එක සාරිය ගානේ ඕනේ. නේද? මගුල් ගෙදරට යන්න මේකප් එක දාන්න ගිහිල්ලා අරවා මේවා යන්න රුපියල් 10-15000ක් ඕනේ මගුල් ගෙදරට ගිහිල්ලා දෙන්නේ රුපියල් 5000යි. එහෙම නේද? නෑ ඇයි ගින්න? ඇයි දැන් ඔබ හිතන්නේ මුළු මගුල් ගෙදරම කට්ටිය මං එනකොට මං දිහා බලන් ඉන්නේ. වෙන මොකුත් නෑ. මගේ දිහා තමයි ඔක්කොම ටාර්ගට් කරන්නේ. ඒකින්ද මම යන්න ඕනේ මෙච්චර මෙහෙම කියලා. ගින්න. දැන් ටික අවබෝධය තියෙනකොට ඔහොම මගුල් ගෙදර යන්න බැරිද? පුළුවන්. ඇයි මේ ඔක්කොම බලන්නේ මගේ දිහාද කියලා අපිට ගින්නක් තියෙනවද? බලනවා වෙන්න පුළුවන්. මට ගින්නක් නෑ. මං ඇඹරෙන්නේ නෑ. අනේ මං සුදු එකක් ඇඳගෙන ආවේ මට මෙතන ලැජ්ජයි. නෑ. ඇයි? මම යට දෙන වටිනාකම අඩු වෙලා තියෙන්නේ. නේද? ඔබට ඔය ඇඳුම පිටින් මල ගෙදර යන්නත් පුළුවන්, මගුල් ගෙදර යන්නත් පුළුවන්, දානේ ගෙදර යන්නත් පුළුවන්. ඕනක කරන්න පුළුවන්. අර ගින්න නෑ දාන්නේ. අන්න ඒ වගේ ඔබට පාර සැහැල්ලුවක්, සතුටක්, පීඩාව, දුක කියන එක ටික අඩු වෙනවා.
අන්න එතකොට තේරෙයි ඔබ ටික ටික මාර්ග ඔබට වැඩෙනවා කියලා. එimhe වැඩෙන්නේ නැත්නම් මේක ප්‍රතිඵල නෑ. දැන් ඔබ බලන්නකෝ ඔබට මම මේ කියන්නේ ඔය පමණක් ඔය උපාසකම්මලා එහෙම ඉන්නවනේ ඔය දැකලා තියෙනවා සංවිධාන පිටවගෙන මේ හරියට නිවන් දකින්නවා කියලා අඬ බෙර ගහගෙන කෙලස් ගුලි ඔය රණ්ඩු වෙන හැටි ගිහිලා ඔය අනුරාධපුරෙම ගිහින් බලන්නකෝ. පොඩි දේවල් වුණාම මේ විශ්‍රාම ශාලාවල ගිහිලා සිල් ගන්න තැන ගිහිලා අරවට මේවට බෝම්බ වගේ. නිවිලා පොඩ්ඩක්වත් නැහැ. නමුත් පෙනුමෙන් එයා පෙන්නනවා මං සුදු ඇඳගෙන මේ වන්දනා කරන උපාසකම්ම කෙනෙක් කියලා. ගින්න එතනම. එහෙමනම් ඔබ එහෙමනම් බලන්න ඔබටත් එහෙම තියෙනවා නම් අනේ මට තාම මේක මේ තාම තේරිලා නැහැ. මෙන්න මේක Tamanට මේ අපි මේ කියන කතා ටික ටික ප්‍රායෝගිකව වැඩෙනකොට ඔබටම තේරෙන්න ගන්න. ඔබටම සැහැල්ලු වෙනවා. ඔබටම තේරෙන්න ගන්න. මෙන්න මේ ප්‍රායෝගික වීමත් සමගමයි මේක වෙන්නේ. නැතු මේ කියන ටික අහන් හිටපොත් නෙමෙයි. අහගෙන ඉන්නව කියන එකක්. මේ කියප එක ඈනුන් ඇර අහගෙන ඉන්නේ වෙන අදහසකින්. අහගන්න දේ මොකද කරන්න ඕනේ? ප්‍රායෝගික කරගන්න. ප්‍රායෝගික කරගන්නවා කියන්නේ Taman තුලින් දකින්න Taman ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ඒක තමා තුලින් දකිනවා. හැබැයි ඒකට අවංක වෙන්න ඕනේ. මේවා අවංක වෙන්න 아무තෙන් දෙයක් නෑ. අරක වෙනකොට අවංක වෙනවා. නේද? එකට එක පෙර පසු නොවි මේක වෙන්නේ. දැන් ඔබ හිතනවා මෙහෙම මම එහෙනම් දැන් මාර්ගේ පුරුදු කරනවානේ මං අවංක වෙන්න. කෘතිම අවංක වෙනවා. කෘතිම නෙමෙයි ඔබට මාර්ගේ වැඩෙනකොට අවංක වෙනවා. නේද? එහෙමනම් අපි ඉස්සලාම මේ අවංක වෙන්නත් එපා මුකුත් නොකර බුදුබණ ටික අහන්නකෝ. අහනකොට අර ඔක්කොම වෙනවා. දැන් ඔබ හිතයි එහෙනම් නෑ මම දැන් අපි ඒකනේ ඔය කියන්නේ. දැන් මෙහෙට ගොඩක් ඔය මේ ගමේ අය ඉන්නවනේ. මේ ගමේ අයට මේ කතන්දර එච්චරම තේරෙන්නේ නෑනේ. මේ කියන කතන්දරේ තේරෙන්නේ නෑ. නේද? ගොඩාක් පිරිමින්ට තේරෙන්නේ නෑ. කාන්තාව ටිකට වඩා පිරිමින්ට තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ බේබදුකම් වලට අරවට මේකට පුරුදු වෙලා ඉන්නේ ගොඩක්. මං ඒ අයට බන කියන්න ගියාම මං කියන්නේ නෑ උඹලා බීම නතර කරලා මෙහෙවරේ. හැබැයි බීලා නම් එන්න එපා. එහෙම මං කියන්නේ නෑ කොතනවත්. පන්සලකට ගියාම කියන්නේ තොපි බීලාවොත් නම් ගහලා එනවා. බීලාවොත් ගහලා එනවා. මම කියන්නේ නෑ. උඹලා බීලා නා. උඹලා බීලා වරේ. මට ප්‍රශ්නයක් නෑ. බීලා ඇවිල්ලා බලහන්කො මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඔබ බීලා ඇවිල්ලා උඹ ඉදී. උඹට තේරෙන්නේ අන්ත ඔබ බීලා කියලා. එතකොට ටික ටික මේ අනිත් අය මෙතන දැක්කට පස්සේ උඹ ඊට පස්සේ බෝතලයක් බොනවා නම් භාගයක් බීලයි. ඇයි මම මෙතන ගිහලා පොඩ්ඩක් ඉන්න එපා මේ විදියට. භාගයක් බීලයි. නේද? ඊට පස්සේ පාර අර භාගෙත් නැතුව ඔබ නොබීයේ. නේද? ඊට පස්සේ ඔබ ටිකක් බණ ටිකක් අහන්න ගන්න. ඊට පස්සේ බණ ටික ආයි. එහෙම නේද මේක වැඩෙන්නේ. එහෙම තමයි වැඩෙන්නේ. මම කිව්වොත් ඉස්ලාම තෝ බීලා නම් පැත්ත පලාතක නා බීලා නතර කරලා නම් වරෙන් කියලා කිව්වොත් ඌ ජීවිතේ එන්නේ. එහෙමනම් මේ මාර්ගයට එනවා කියන්නේ අවංක වෙලා බෝ නිහතමානී වෙලා එන්න ඕනේ නෑ. ගිනි ගන්න ඔබ එන්න ඕනේ මෙතෙන්ට. මිනි මරණ කෙනා මෙතෙන්ට එන්න ඕනේ. හොරකම් කරන කෙනා මෙතෙන්ට එන්න ඕනේ. වැඩ කාමචේවනේ මේ සමාජයේ දුස්සීල කෙනයි මෙතෙන්ට එන්න ඕනේ. එයා ටික ටික මේක අහනකොට අවබෝධ කරනකොට අරකින් මිදෙනවා. අද සමාජයේ ඒවා කොන් කරනවා. අද සමාජය විතර නෙමේ ප්‍රධාන තැන්වල වුණත් කියන්නේ දැන් එහෙම වුණොත් කියන්නේ ආපෝ එතන අමුතු තැන එතෙන්ට පුළුවන් තරම් අපහාස කරනවා නේද? අපි දැකලා තියෙනවා. දැන් ඔය ගොඩක් තැන්වල අපි දකිනවා දැන් අර මෙහෙත් ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේලා තැන් ඉන්නවා ඉන්න තැන්වල කියනවා ඒවල කුඩු ගහපු අය ඇවිල්ලා ඉන්නවා විවිධ කට්ටිය ඉන්නවා පච්ච ගහපු අය ඉන්නවා කුඩු ගහපු අය ඉන්නවා ඇවිල්ලා හැබැයි මේ ශාසනේ උලංග වැදිච්ච අය අවබෝධ කරගච්ච අය හික්මිලා බොහොම හොඳට ඉන්නවා බොහොම නිවිලා බොහොම මාර්ගයේ වඩමින් ඉන්නවා දැන් එතකොට දැන් ඔය සමාජ සම්මිත තුල තියෙන තැන් හිතන්නේ ආපෝ අතන කුඩු විකුණනවා අතන කුඩු ගහනවා අතන බොනේ උන් ඉන්නේ එතන යන්නේ අමුතු එකක් ඒක බුදුදහම නෙමෙයි දැන් මොකද්ද බුදුදහම මේ හොරු උපාසකට ඇවිල්ලා මේ කක්කා බිබී නටන එන්නේ එකද දැන් අතන නෙමෙයිද බුදුදහම තියෙන්නේ අතන තමයි බුදුදහම තියෙන්නේ ඒ බුදුදහම හේවන හුලඟ වැඩිචින්දයි අද උන් නිවිලා එකෙක් හරි එතන ඉන්නේ එයාට අර ඔක්කොම අතහැරලා අතන ඉන්නේ ඒ නිසයි අද ඒක සමාජය දකින්නේ එහෙම නෙමෙයි ඒකේ අනිත් පැත්ත ඔබ මෙතන හරි විදිහට දකින්න. මෙන්න මේ බුදුදහම තියෙන්නේ අපි දැන් සමාජ සම්මිත තුල කියන්නේ මෙහෙම එකක් කිය. අපි දැන් කියනවා නේද මේ ඒක නරක වචනයක් නෙමෙයි. කෙලවෙච්ච කියලා කියන්නේ. උන්ට නම් කෙලවෙලා තියෙන්නේ කියන්නේ. උන්ට කෙලවෙන්න ඕනේ කියලා කියන්නේ. නේද? කෙලවෙන්න ඕනේ කියන්නේ මොන වගේකද? නරක වචනයක් නෙමෙයි. නෑ යාට ආයේ නැති වෙන්න දෙයක්
නෑ. තිසා ගෞතම කියන්නේ කවුද? කෙලවෙච්ච කෙනෙක්. පටාචාර කියන්නේ කෙලවෙච්ච කෙනෙක්. අඟුලිමාල කියන්නේ කෙලවෙච්ච කෙනෙක්. එහෙනම් මේ බුද්ධ ශාසනයේ යමෙක් ගොඩක් බහුතරේ මේක අවබෝධ කරගත්තා නම් ඒ කෙලවෙච්ච කෙනෙක්. එහෙනම් එයාගේ ළඟ තියෙන ඒවා නැති වෙන්නේ මේ බුදු පණිවිඩය ඇහිීමෙන්. අපි අද ওই පණිවිඩය අහන්න දෙන්නේ නෑනේ. එයා හැදෙනකන් කියලා. එහෙමනේ දත සමාජ සම්මතයේ තියෙන්නේ. ඔබ හැදිලා ඉන්න ඕනේ මෙතන අහන්න. හැදිලාට පස්සේ මොනෝ කියන්නද? නේද? හැදිලා ඉන්න කාට කියන්න දෙයක් නෑ. දන්න කෙනාට හැදිලා ඉන්න කෙනාට කියන්න දෙයක් නෑ. මෙහෙට එන්න ඕනේ දන්නේ නැති හැදිලා නැති ඒවා. ඒතකොට ටික ටික මේක හුලඟ අරගෙන හැදෙයි. ඒකයි මම කියන්නේ. දැන් ඔය කවුරුනම් දන්නේ නැති අය මෙහෙට එන්න ඕනේ. බය වෙන්න එපා. දැන් ඔය ඇත්තෝ ඉස්සරහට එන්න කියලා කිව්වම මම කිව්වේ ඒකයි. ඕගොල්ලෝ ආපු අමුතු දෙයක් නෙමෙයි. අපි ඕගොල්ලොත් එක්ක ඕගොල්ලෝගේ තියෙන මට්ටමේ ඉඳලායි කතා කරන්නේ. එහෙම මේ දන්න මම දන්නේ නැහැ කියලා හැංගිලා ඉන්න අවශ්‍ය නැහැ. ඉස්සරහට ඇවිල්ලා අපිට කරන්න. අනිත් එක මෙතන අපි මම මේ කියන බණ ටික ඕගොල්ලෝ මේ අහගෙන ඉන්න ඕනේ කියන එක නෙමෙයි අපි ඉන්නේ. මෙතන වෙන්නේ මොකද්ද? ධම්ම සාකච්ඡාව. සුහදශීලී ධම්ම සාකච්ඡාව. ඕගොල්ලන්ට අපිත් එක්ක සුහදශීලීව කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඕගොල්ලෝ මම ඉන්නේ හාමුදුරනේ මෙන්න මේ වගේ තැන්වල. මට මේ ඉන්නේ මේකයි. මේක තමයි ඇත්ත. ඔබ වහන්සේ කියන දේ මට තේරුම් ගන්න බෑ. ඒක මට අන්න එහෙම ඕගොල්ලෝ කතා කරන්න. ඒතකොට අපි ඒකට ඔබට කියලා දෙනවා. අපි දන්නේ ටික ඔබ පිළිගන්න පුළුවන් විදිහට ඒක කියලා දෙනවා ඇත්ත. අන්න එහෙමයි මේක වැඩෙන්නේ. මෙතෙක් කල් කරේ මොකද මූණ හංගගෙන කොහරි පැත්තකට ගිහිල්ලා එතෙන්ට ඔළුව දාලා ඔය අහගෙන හිටියා කීපු දේ අහගෙන ගෙදර ගියා එච්චරයි. නෑ. මෙන්න මේ මොහොතේ තමයි මේක තමා තුලින් දකින්න ඕනේ. මේ මොහොතේමයි මේක දාගන්න ඕනේ. මේක දාගෙන දැන් ඊට පස්සේ මේක අහලා ඉවර වුණා. දැන් මේක අහලා ඉවරෙන්නේ කවද්ද මේ කතාව? මේ අපි කියලා දෙන කතාව අහලා ඉවරෙන්නේ කවද්ද? අය අපේ අම්මා කියන්නේ පුටුවේ ඉන්නේ. පුටුවේ ඉන්න අම්මා කියන්නේ අපි දැන් මේ කියන කතාව අහලා ඉවර වෙන්නේ කවද්ද? මගට වහින්න නෙමෙයි. අරහත්වයේ වෙනකම් මේ කතාව අහන්න ඕනේ. අරහත්වයේදී තමයි අවසන් වෙන්නේ. ඉවරයි. කලයුත්ත කරලා අවසන්. එහෙනම් කලයුත්ත කරලා අවසන් වෙනකම් කලයුත්ත ගැන සොයන්න ඕනේ. එහෙමනම් මේ ඔබට තියෙන ගැටලු ටික අපි මේ කතා කරන්නේ. දැන් මම මේ කියන එක මේ කියන කතාව ඔබ හැමදාම අහන්න ඕනේ. දැන් හිතයි අනේ අපි හැමදාම පංච උපාදානස්කන්ධය ගැන අහනවා. ඉතින් ඕක ගැනමනේ හාමුදුරුවෝ කියන්නේ. මෙන්න මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ නිවන් දකින්න මොකද්ද කිව්වේ? බුදුහාමුදුරුවෝ සීල සූත්‍රේ කිව්වා මෙන්න මෙහෙම. සීල සූත්‍රේ අහනවා හාමුදුරුවෝ කෙනේ බුදුහාමුදුරනේ මේ සෝතාපන්න වෙන්න සම්මාදිට්ඨියටපත් වෙන්න මොකද්ද කරන්න ඕනේ? බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? භික්ෂුව මේ පංච උපාදානස්කන්ධේ ඇත්ත දැක ගන්න. මොකද්ද කිව්වේ? පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැක ගන්න. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ යනවා දැන් හරි. සෝතාපන්න වුණා කියන්නකෝ. ඊට පස්සේ සකදාගාමි වෙන්න මොකද්ද කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ? ඒත් භික්ෂුවේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැක ගන්න. ඊට පස්සේ අහනවා හරි. සකදාගාමි කියන අනාගාමි වෙන්න. ඒත් ඒක පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැක ගන්න. ඊට පස්සේ අනාගාමි කියන අරහත්ත්වයටපත් වෙන්න. ඒත් භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැක ගන්න. ඊට පස්සේ දැන් අරහත් කෙනා පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකිමින් වාසය කරනවා. එහෙනම් ඕගොල්ලන්ටත් මොකද කරන්න තියෙන්නේ? ඔන්න ඔය පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැක ගන්න. හොඳට දැක ගන්න අහගන්න. දැන් එතකොට අද කියන්නේ පංච උපාදානස්කන්ධය, හෙට කියන්නේ පංච උපාදානස්කන්ධය, අනිත් කියන්නේ පංච උපාදානස්කන්ධය. නිවන් දකින පංච උපාදානස්කන්ධය අහගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් එකපාරක හොරසිය ඇතිද? නෑ. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම මහණනි මේ පංච උපාදානස්කන්ධය හරියට නෙල්ලි ගෙඩියකට උපමා කරනවා. නෙල්ලි ගෙඩියක් අල්ල උඩ තියාගෙන හරව බලනවා. රවුම් කර බලනවා. මේ පැත්ත පෙරලා බලනවා. ඒ බලන මොකද වෙන්නේ? අන්න අර නෙල්ලි ගෙඩිය ගැන පිරිසිඳ අවබෝධ වෙනවා. අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය හරව එක පැත්තෙන් බලනවා. දැන් අදහන පංච උපාදානස්කන්ධය ගැන හෙටත් අහනවා. නමුත් වචන එකයි. හැඩේ එකයි. අද වඩපු කෙනා නෙමෙයි හෙට ඉන්නේ. අද කියපු මමත් නෙමෙයි හෙට ඉන්නේ. හෙට අහන ඔබත් නෙමෙයි ඉන්නේ. හෙට කියන්නේ හෙට ඉන්නේ ඔබට වෙන අදහසක්. අනිද්දාට එන්නේ වෙන අදහසක්.
මොකද වෙන්නේ? ටික මේක පිරිසිඳ දකින්නවා. අනේ මේ එකපාරක් මේක දැකලා අවසන් ඕක මම දැකලා තියෙන්නේ කියලා අයින් කරන්න. නිවනට යනකම් ඔන්න ඔය පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැක ගන්න උත්සාහ කරන්න. හරියට. අද දකින්න ඇත්ත නෙමෙයි හෙට දකින්නේ වෙනස් වෙනවා. හෙට ඊට වඩා වැඩිපුර දකින්නවා. පිරිසිඳ දකින්නවා. මොකද්ද වෙන්නේ? හරියට මලකඩ කාලා නිකන් මුහුදේ යට අවුරුදු ගාණක් තිබිච්ච පුරාවස්තුවක් නේද? මේක මොකද්ද කියලා බලාගන්න ටික අයින් කරනවා වගේ. අර මොනවද මලකඩ අයින් කරලා අර වයින් කරලා මොකද්ද මේක කියන්න හොයාගන්නද අපිට හම්බුනේ කළුගල් ගුලියක්. නමුත් කළුගල් ගුලිය මෙතන ඇතුළේ මොකද්ද තියෙන්නේ කියලා අපි මතු කර ගන්නවා වගේ මෙන්න ඔබ තුල තියෙන මෙන්න මේ කෙලස් ටික මේවා දුරු වෙවි අන්න අර පංච උපාදානස්කන්ධයේ පිටන පිරිසිදු දෙක ගන්න ඔබ දක්ෂ වෙන්න. නැත්නම් ඔබට මාර්ගය කවදාකවත් මුණ ගැහෙන්නේ නැහැ. එහෙමනම් මේ අදහන කතාවම හෙට අහනවා වෙන්න පුළුවන්. නමුත් ඒකම අහන්න ඕනේ. අදහනට වඩා හෙට යමක් වැඩිලා තියෙන්නේ. එහෙනම් අනිත් අහනවා මේක වෙන්න පුළුවන්. ඒකම වැඩිලා තියෙන්නේ. එහෙනම් ඔබ නිවන් දකින්නතුරු ඔබට තියෙන ඔන්න ওই ටික අහන්න ගන්න. මොකද්ද? මම කියන්නේ හතරයි. මෙන්න මේ හතර ගැන හොඳට දැනගන්න. හැමදාම අපි කතා කරන්නේ මේ හතර. මොකක්ද හතර? පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය. ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතුඵල ධර්ම. මේ හතර. ඔය හතරයි මම අනිත් ඒවා කියනවා. නමුත් මේ හතර තමයි නිවන් දකින්න තුරු වඩන්න තියෙන්නේ. මොනවද හතර? චතුරාර්ය සත්‍ය ධර්මය. ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතුඵල ධම පංච උපාදානස්කන්ධ. මේ හතරක් වඩනවා. මේ හතරක්ද වඩන්නේ එකක්ද? එකයි. මොකද්ද? මේ ෂණය. මේ ෂණය ගැන. මේ ෂණය ගැන ඔය හතරෙන්ම කතා කරන්නේ මේ ෂණය ගැන. ඔය හතර තව 10කට බෙදන්න පුළුවන්. නේද? නාම රූප කියලා බෙදන්න පුළුවන්, ලෝකය කියලා බෙදන්න පුළුවන්. ඒ තව දස සංයෝජන කියලා බෙදන්න පුළුවන්. ඒ තව බෙදන්න පුළුවන්. ඒ 10 තව 100කට බෙදන්න පුළුවන්. ඒ 84000කට බෙදන්නත් පුළුවන්. 84000න් වෙන්නේ තර 10, 10න් වෙන්නේ අර 4, අර 4න් වෙන්නේ 6. මෙන්න මෙහෙමයි නිවන් මාර්ග විවෘත වෙන්නේ. නේද? එහෙමනම් ඔබ හොඳට දැන් මේ බුද්ධ ශාසනයේ දැන් අපි ඉලක්ක කරන්න ඕනේ මොකද්ද? සද්ධාවටපත් වෙන්නනේ. දැන් සද්ධාවටපත් වෙන්න නම් දැන් ඔබට තේරෙනවා නේද? සද්ධා කීයක් තියෙනවද? දෙකයි. මොකද්ද? අමුලිකා සද්ධාවයි ආකාරවතී සද්ධාව. අමුලිකා සද්ධාව කියන්නේ මොකද්ද? ඔය සෝඩා බෝතලේ වගේ. ඒ දැකලා ඒ වෙලේ ඇතිවෙච්ච පැහැදීම. අන්න ඒ පැහැදීම නෙමෙයි සද්ධාව කියන්නේ. මේ නිවන් මාර්ගට යොමු වෙන්නේ. මොන සද්ධාවද? ආකාරවතී සද්ධාව. එහෙනම් බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි අපි අර කිව්ව ආකාරය. දැන් ඒක පැහැදිලි කරන්නේ නැහැ. මොකද්ද? බුදුරජාන් වහන්සේ හරියට බුද්ධ කියන්නේ දැනගෙන විශ්වාස කිරීම, අවබෝධ කර ගැනීම, ධර්ම රත්නය කියන සංඝ රත්නය කියන. අන්න ඒ අමූලිකා සද්ධාව නෙමේ ආකාරවතී සද්ධාවයි නිවන් මාර්ගට යොමු වෙන්නේ. අන්න එනම් ඔබ අමූලිකා සද්ධාවෙන් මේකට එනවා වෙන්න පුළුවන්. දැන් ඔබ ශාසනය අඳුරගන්නේ අමූලිකා සද්ධාවෙන් එන්න පුළුවන් නේද? අනේ කාගරි පින්කමකට ඇවිල්ලා මේක මුණ ගැහෙන්න පුළුවන්. නමුත් ඔබ ඊට පස්සේ අමූලිකා සද්ධාවෙන් ආකාරවතී සද්ධාවට එන්න ඕනේ. ආකාරවතී සද්ධාවට ආපු කෙනා ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව අවදි කරගන්න ඕනේ. ප්‍රඥාවත් එක්ක මේ වැඩෙන ආකාරවතී සද්ධාව තුලින් ඔබ ඊට පස්සේ ඇති කරගන්න ඕනේ මොකද්ද? සම්මා දිට්ඨියටපත් වෙන්න බණ ටික අහගන්න ඕනේ. එහෙනම් හොඳට බණ ටික අහන්න ඕනේ. එහෙනම් බණ ටික අහනකොට ඔය හේතුඵල ධර්ම අපි කිව්ව කරුණු ටික ගැන අහන්න ඕනේ. නැතුව ඉතින් ඔබ එක එක බණ ඔබ අහන්නවා කියලා එහෙම වෙන්නේ නැහැ. දැන් අපි කියන්නේ අර හාමුදුරුවෝ ඉන්නේ නේද? ඔය පිටකොටුවේ හාමුදුරුවෝ එහෙම අපිට ප්‍රශ්නයක් නැහැ ඉතින්. පිටකොටුවේ හාමුදුරුවෝ ඔය කාගම සිරිනන්ද හාමුදුරුවෝ දැන් ඉන්නේ හාමුදුරුවෝනේ. ඔය කත්නෝරුවේ හාමුදුරුවෝ. නමුත් සමාජ සේවයක් වෙන්නේ නැද්ද? වෙනවා. ඒවා අපි කියන්නේ නැහැ ඒවා ඇහුවෙමින් ඔබ අපාගත වෙනවා කියලා. නේද? නමුත් ඔය යන නිවන් සසර දුකින් අත මිදෙන මඟ ප්‍රමාදයි. ඕ ආහා ඉන්නකොට. ඉතින් ඒව නෙමේ අන්න අර කියපු හොඳට බණ. අපි දැන් කිව්වේ මේ සතර සතිපට්ඨානේ නේද? ඕවා වැඩෙන බණ ටික අහගන්න. හරි? අන්න ඒ බණ ටික අහනකොට ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වුණාට මාර්ගය ඔබට මුණ ගැහෙයි. ඒව තව ඉස්සරහට තියෙන්නේ. මාර්ගය දැනගන්න නමුත්. දැනගන්න මාර්ගය කියන්නේ මොකක්ද කියලා නමුත් වඩන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට එකක් දැනගන්න.
එහෙනම් සම්මාදිට්ඨියටපත් වූ කෙනාටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුණ ගැහෙන්නේ. සත් මේ චතුරා මේ සතර සතිපට්ඨානය මුණ ගැහෙන්නේ. අන්න ඒ සතර සතිපට්ඨානේ මුණ ගැහුණාට පස්සේ ඔබ ඒකේ ගමන් කරොත් ඔබ සත්‍ය ඥාණයෙන් කෘත්‍ය ඥාණයටපත් වෙනවා. කෘත්‍ය ඥාණය හරියට වැඩුවොත් කරලා අවසන් වෙන්නේ කෘතඥාන. මෙන්න මේ ආකාරයට තමයි මාර්ගය වැඩෙන්නේ. ඔබ වෙන සම්මාදිට්ඨියටපත් වීම තමයි ඔබේ ඉලක්කය. සම්මාදිට්ඨියටපත් නම් මොකද කරන්න ඕනේ? හොඳට බණ ටික අහන්න ඕනේ. මේ බුද්ධ ශාසනේ මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉස්සලාම සම්මාදිට්ඨියටපත් උනේ කවුද? කොණ්ඩඤ්ඤ තවුස. කොණ්ඩඤ්ඤ නේ. පස්වක මහණුන්ගේ කොණ්ඩඤ්ඤ තවුස. ඊළඟට බද්ද්‍ය වප්ප මහා නාම අස්සජි නේද? ඊළඟට තව කවුද මේ බුද්ධ ශාසනයේ සම්මාදිට්ඨියටපත් වෙච්ච අය? සාරිපුත්ත පරිබ්‍රාජකයා, මුගලන් පරිබ්‍රාජකයා, ආලවක යක්ෂයා, බිම්බිසාර රජුරුව මේ වගේ මහා උත්තමාවියෝ මහා ගොඩක් සම්මාදිට්ඨියටපත් වුණා. ඔබ බුද්ධ දේශනාවේ වහලා තියෙන්නේ ඒ අය සම්මාදිට්ඨියටපත් උනේ මොනවද කරේ? ඔබ අහලා තියෙන්නේ මොනවද කරා කියලා? අහලා තියෙන්නේ මොනවද කරීමින්ද සම්මාදිට්ඨියටපත් වුණා? ඔව්. නෝනා කියන්නේ කොණ්ඩඤ්ඤ තවුසා බුද්ධ දේශනාවේ තියෙන්නේ මොනවා කිරීමෙන්ද සම්මාදිට්ඨියටපත් උනේ කියලා. නෑ එච්චරෙම නෙමේ. හරි. ඒක හරි තේරුම් ගත්ත එක හරි. දේශනාවේ තියෙන සම්මාදිට්ඨියටපත් උනේ ධර්මයේ ශ්‍රවණය කිරීම. මොනවද? ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. ඇහිීමෙන්. එහෙනම් වෙන දේවට ඉක්මන් වෙන්න එපා. හොඳට මේ භාවනාවක් වගේ මේ කියන දහම අහගන්න අහගතරමදි තමා තුළට පමුණවා ගන්න. ඒක සත්‍ය හැටියට දකින්න. අර සද්ධාව කියන්නේ ඕනේ ඒක සත්‍ය හැටියට දකින්න. නැත්තම් අපිට සැකයිනේ නේද? බුදුහාමුදුරුවෝ මේක කිව්වා මේ විදිහට පෙන්වා දුන්නා මේක තමයි අන්න. හැබැයි මෙහෙම එකක්. බුදුහාමුදුරුවෝ කියනවා මං කිව්වත්ම පිළිගන්න එපා. මම කිව්වත් පිළිගන්න එපා. අපේ ගුරුවරු හාමුදුරුවෝ කිව්වා කියලා පිළිගන්න එපා. මේක තමා තුලින්ම අවබෝධ කරගන්න. මේක සත්‍ය දකින්න මේක. මේක දකින්න අන්න ඔබට ප්‍රඥාව වැඩෙනකොට මේක තමා තුලින්ම වැඩෙනවා. එහෙනම් ඔබට තියෙන බණ ටික අහන්න. ඒක තමයි අපි මේ වැඩිපුර කරන්නේ හොඳට දේශනා මගින් ඔය ඔබට ඔය සිත පිළිබඳව ගවේෂණය කරන වැඩ පිළිවෙල කියලා දෙනවා. දැන් අපි උදේවරුේ මම කරනවා හවස් වරුවේ උඩුමුල්ලේ මෛත්‍රී ස්වාමීන් වහන්සේ කරනවා. ඉතින් හරි වැදගත් ඒවා හොඳට අහගන්න. හොඳට අහන්න. ඔය ඔබේ තුල ඔය තියෙන ඔය මමත්වයේ කඩන්නේ. ඔය මමත්වයේ කඩන්නේ. මේක ගැන අවබෝධ වෙන්න බාහිරයට දෙන වටිනාකමක් නැති වෙනවා. පැහැදිලි නේද? එහෙමනම් හොඳට මේ ධහම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒකට මොකද කරන්න ඕනේ? එහෙනම් හොඳට බණ ටික අහන්න. එහෙනම් ඔබ දැන් මෙහෙම අපි දකින්නවා මේ අපේ පිරිස අතරින්ම අපිට දකින්නවා. එනවා ආයෙ ටිකක් එනවා එන්නේ නෑ එනවා. ඒගොල්ලෝ නෑ එහෙම නෙමෙයි. අර ඔක්කොම එකට මේක වැඩෙන්න හොඳට අහන්න ඕනේ. නැවත මේක අහන්න ඕනේ. අහලා ඒ තුලින් අපිට පේන්නේ නෑ. අපේ තුලින් මේක දකින්නවා මේක. ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වෙන එක පේන්නේ නෑ. තේරෙනවද? පේන්නේ නැහැ Tamanට දැනෙනවා. මේ බාහිරින් බලන කෙනෙකුට මේක පාට මෙයාට ටික වැඩෙනවා කියලා පේන්නේ නැහැ. නමුත් Tamanට වැඩෙන්න ගන්නවා. Tamanට දැනෙන්න ගන්නවා. ඉතින් ඒකට හොඳට මේක අහගන්න. අහගෙන මේ ඔක්කොම යනකොට ඔබට කවදා හරි දවසක සම්මා දිටියටපත් වේ. ඔබටම දැනේ දැන් මම ඉස්සර හිටපුවම මේ දැන් මේ ඉන්නේ මාර්ගයේ දුරට වැඩිලා තියෙන්නේ. අපි කැමති ඔහොම නෙමේ අර ඇවිල්ලා අනේ එතන යාම අහගෙන ඉන්න. ගොඩක් ඒ අපි ප්‍රතික්ෂේප කරා එහෙම ඉන්නවා. පමණක් අර තේරෙන්නේ නැහැ. යාට කම්මැලි කොච්චර ඇහුවත් තේරෙන්නේ නැහැ. එහෙම අර හරියට මේමයි. කලයක් අනිත් පැත්තට හරලා වතුර හලනවා. වතුර පුරවන්න පුළුවන්ද? කලයක් අනිත් පැත්තට හරලා වතුර පුරවන්න පුළුවන්ද? බෑ. එහෙම තමයි. කොච්චර එයා මෙතන හිටියත් ඔලුවට ගන්නෙ නෑ. එයාට අර එනවා පමණක් අපි දකින්නවා එනවා. ඒ එන්නේ අනිත් අය එන හින්දා. දන්නවා වෙන කොහෙද ගියාද බැනු බලලෙලවන්න. වෙන කොහෙ කියලා ඉන්නත් බෑනේ. පන්සලට ගිහලා ඉන්න පුළුවන්ද? මොකටද ආවි කියලා යන්න කියයි මෙහෙ ඉන්න බෑ කියයි. නේද? දැන් මෙහෙ ඉන්න පුළුවන්නේ. ඉතින් ඇවිල්ලා ඉන්නවා ඔලුවට ගන්න. එහෙනම් මොකද කරන්න ඕනේ?
මේක අහගන්න ඕනේ හොඳට කන් යොමාගෙන. මේ කියන දේ එතන එතන තේරුම් ගන්න ඕනේ මේ කියන කතා. මේ මුලදී ගැඹුරුයි තමයි. ඇයි ගැඹුරු? තේරෙන්න තියෙන වචන. මේ වචන ටික නිතර අහලා තේරෙනවා නම් ගැඹුරු නෑ. ගැඹුර තියෙන්නේ වචන තුල. එහෙම නැතුව මේ ගැඹුරු කියන්නේ මේ වෙන ගැඹුරකට නෙමෙයි. මෙන්න මේ වචන බර වචන තේරෙන්න. මේ වචන තේරෙන්න. අපි පුළුවන් තරම් මේ බර වචන සැහැල්ලු කරලා කියන්නේ. නේද? දැන් අපි කියනවා සුතමත් ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය උදේවැය දැකමින් වාසය කරන්න ඕන. දැන් ඕක අදාපු කෙනෙකුට තේරෙනවද? අපි නෝනට තේරුණාද? මං කියපු එක. තේරුණාට ඒක අඩුයි නේද? ඇයි වචන ටික දන්නේ. මම මොකක්ද දන්නවද කිව්වේ? බලන්න සරලව කිව්වම තේරෙන්නේ නැහැනේ. සෘතවත් ආර්ය ශ්‍රාවකයා. සෘතවත් ආර්ය ශ්‍රාවකයන් බුදුහාමුදුරුවෝ නිවන් මඟ යන ආර්ය ශ්‍රාවකයා. මේ නිවන් මඟ යන ආර්ය ශ්‍රාවකයෝ. පංච උපාදානස්කන්ධය කියන්නේ මේ මොහොතේ මෙන්න මේ මොහොතේ ඇහෙන දේ, මේ මොහොතේ දකින දේ, මේ මොහොතේ දැනෙන දේ, මේ මොහොතේ දැනගන්න දේ. නේද? එහෙනම් ඇහැට දකින, කනට, නාසයට, දිවට, කයට, මනසට කොටින්ම කිව්වත් මේ මොහොතේ මට දැනෙන අන්න ඒ දැනෙන දේ ඇතිවීම නැතිවීම, හට ගැනීම, නිරුද්ධ වීම දකිමින් ජීවත් වෙනවා. දැන් කීපක තේරුණාද නැද්ද? තේරුණේ ඇයි? අර සරල සිංහලෙන් පැහැදිලින් කියපු නිසා. එහෙමනම් අපි අන්න ඒ වගේ කතා කරලා අරක තේරෙන්න ඕනේ අපිට. අරකර වචන වලට බය වෙන්න එපා. වචන වලට බය වෙනකොට අනේ මේක තේරෙන්නේ නැහැ. ඕනම පොතේ පතේ දැනුම නැතත් මේ තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මේක තේරෙනවා. ටික ටික යන්න ඕනේ. බෑ එකපාරට බෑ. එයාට ඇවිල්ලා මාසෙන් මේක අවබෝධ වෙන්නේ නැහැ. එක දේශනාවකම තියෙනවා එක මහාන වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් රහත් වෙන්න බුදුහාමුදුරෙන් කාලේ අවුරුදු 20ක් හිටියා ගියා. එතකොට නේද? අවුරුදු 20ක් ගියා. අපිට මේ එකපාරින් දෙකෙන් තේරෙයිද? තේරෙනවා තියා අඩු ගානේ අර කේක් එකක් හදන හැටිවත් එකපාරින් තේරෙන්නේ නැහැ. ටීවී එකේ කියලා දෙන කුකරි ක්ලාස් එකේ කේක් හදන හැටි එකපාරින් තේරෙනවද කේක් එකක් හදන හැටි? ඒකත් දෙපාර තුන්පාර කතා අහගන්න බෑ. ඉතින් නම් මේ ශ්‍රී සද්ධර්මයේ කවර කතාවද? මරණතුරු මේක පෙරලා බලන්න මේක අහන්න තමා තුලින් මේක දක ගන්නවා. එතකොට තමාට මේක වැඩෙනවා. අද මම දේශනා කරන්නදී මේක නෙමෙයි. අද මම හිතා හිටියේ වෙන දේශනාවක් කරන්න කියලා. නමුත් මේ අලුත් කට්ටියක් ආපු හින්දා අපිට මාර්ගය ගැන මුලින්දලම ආයෙ පැහැදිලි කරලා දෙන්න ඕන. ඔතන ගැටලු ඇති. මම කතා කරපු දේ තුල ගැටලු ඇති. ඉතින් ඒවා ටික ටික අහගන්න අපි. අහගන්න. මේ අපි අසුරු කිරීමෙන් අහගන්න පුළුවන්. අහගෙන නොතෙරිච්ච තැන් හදාගන්න. නැත්නම් තේරෙනකම් මේක අහන්න. අද මං දේශනා කරන්නම ආපුවේ මේ කර්මඵලය ගැන. කර්මඵලය හේතුඵල ධමයි ගැන කතා කරන්න හිටියේ. දැන් ඒක කතා කරන්න හම්බුන්නේ නැහැ. දැන් අපිට තියෙන ගැටලුවනේ අත්‍තරම මේ එහෙනම් සත්‍ය භවයෙන් මේ මැරි ඉපදී යන්නේ නැද්ද කියන ගැටලුව. නේද? දැන් එහෙම එකක් තියෙනවනේ. දැන් එතකොට දැන් ඒක කියන්න වෙලාව නෙමෙයි මම නිකන් පටන් ගත්තට මම අද දේශනා කරන්න හදුවේ ඒක ගැන තමයි. මේ සත්වය භවයෙන් භවයේ මේ මැරි ඉපදී යන්නේ නැද්ද? නේ? දැන් එතකොට මේක කෙනෙක් එහෙම මේක දැන් සත්‍යය තුන මැරලා පස්සේ ඉපදෙන්නේ නැද්ද? ඉපදෙනවද? ඉතින් බුදුහාමුදුරුවෝ ඒකකට ප්‍රශ්නවත් උත්තර දුන්නේ නැහැ. ඉපදෙනවද කියලා ඇහුවත් උත්තර දුන්නේ නැහැ. ඉපදෙන්නේ නැද්ද කියලා ඇහුවත් උත්තර දුන්නේ නැහැ. ඒවා අභව්‍ය ප්‍රශ්න. ඒවා ප්‍රශ්න නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ නැහැ. ඉපදෙනවද ඉපදෙන්නෙත් නැද්ද ඉපදෙන්නේ නැද්ද කියන එකත් නෙමෙයි. ඔන්න ඔය ගැන විග්‍රහ කරන්න තමයි අද හැදුවේ. නමුත් දැන් අද ඒක වෙන දවසකට දැම්මා. ඇයි මේ අලුත් කට්ටිය ආපු ඉන්නේ ඒකට මාර්ගය ගැන පොඩි කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ හින්දා. නේද? බුදුහාමුදුරුවෝ අන්න අර කියපු දාප හේතුඵල ධහමට අනුව දකින්න තමයි කිව්වේ. හේතුඵල ධහමට අනුව දකින්නකොට අර ප්‍රශ්නේ එයාට නැතුව යනවා. දැන් ඒ ප්‍රශ්නේ තාම තියෙන්නේ හේතුඵල ධහමට අනුව දැන් අපි සරලව කිව්වොත් දැන් ඔය ඇත්තොන්ටත් මේ ප්‍රශ්නේ ඇති. එහෙනම් මේ මරණයට පස්සේ මේ මම ඉපදෙනවද ඉපදෙන්නේ නැද්ද? මේ ප්‍රශ්නේ ඇතිනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ හේතුඵල ධහම හරියට දන්නේ නැති හින්දා. ඒ ප්‍රශ්නේ නැතුව යනවා හේතුඵල ධහම
අවබෝධය සමග. ওই ප්‍රශ්නේ අභව්‍ය ප්‍රශ්නයක් වෙනවා. බුදුහා අභව්‍ය කියන්නේ ඔබට ප්‍රශ්නයක් වුණ එක ප්‍රශ්නයක් නෙමෙයි. බුදුහාමුදුරු උත්තර දුන්නේ නැහැ ওই ප්‍රශ්නවලට. සත්‍ය මරණින් පස්සේ ඉන්නවද? ඉන්නේ නැද්ද? ඉන්නවද ඉන්නේත් නැද්ද? ඒ දෙකටම උත්තර දුන්නේ. ඒ තුනටම උත්තර දුන්නේ. එහෙනම් හරියට ඒක ගැන තමයි කතා කරන්නේ. ටික තව ඉස්සරහට ඒක ගැන කතා කරන්න පුළුවන් ඊළඟ දේශනාවෙන් බලමු. එහෙනම් දැන් ඔබට යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහගන්න පුළුවන්. ඔය අලුතෙන් ආපු කට්ටියට එහෙම මෙහෙ පිළිබඳව මෙහෙ වැඩසටහන් පිළිබඳව හෝ මොනවා හරි දැන පරණ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට මාර්ගය පිළිබඳව කතා කරන්න පුළුවන්. නොදන්න තැනක් තියෙනවා නම් විනාඩි 10ක් 5ක කාලයක් තියෙනවා උත්තර දෙන්න. සැක තියෙන තැන් කතා කරන්න බය නැතුව. ඔය අපි කතා කරපු දේවල් නොතේරෙන තැන් අහන්න. හිතන් ඉන්න එපා අහන්න. තියෙන දේක් අහන්න බය වෙන්න එපා. මෙතන කවුරුත් දන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ නොදන්නේ නැහැ. නොදන්න දන්නේ මේ ඇවිල්ලා ඉන්නේ. නේද? දන්නවනම් මෙහෙන්න ඕනේ නැහැ. හරිද? මාර්ගය ගැන වෙන මෙවියක් නැද්ද? මාර්ගය ගැන නිකන් අපි දැන් කතා කරන්නේ මේකනේ මාර්ගේ නිවන් මඟ කියලා. ඒ ගැන මොකොත් මේ අපහැදිලි දෙයක් නැද්ද? නැති පාටයි නේද? එහෙමනම් හරි. එහෙමනම් දැන් අපි දේශනාව නිමවටපත් කරනවා. වැඩසටහනේ 8:00යි 9:00යි 10:00ට පැය දෙකකට කිට්ටුයි. පැය දෙකකට පැය කාලක් අඩු වෙන දේශනාව. පැයයි විනාඩි 45 දේශනාව තිබ්බා. දැන් ඉතින් කරුණු ගොඩාක් තිබුණා. ඔන්නේ කරුණු හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඔය දැන් කරුණු ටික ගොඩක් කරුණු දන්නවා කියමු. පංච උපාදානස්කන්ධය ගැන දන්නවා, සද්ධාව ගැන දන්නවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මම ඔය දැන් අද උදේලා දේශනාව පෙළ ගැසුවේ ඇයි දන්නවද? දැන් ඔබ කරුණු දැනගත්තට වැඩක් නැහැ. ඔය කරුණු ටික නිවන් මාර්ගට අමුණව ගන්න ඕනේ. නැතුව දැන් අපි පංච උපාදානස්කන්ධ ගන්නවා මේක මොකක්ද කියන එක දන්නේ. මේක කොහොමද කියන එක දන්නේ නැහැ. සද්ධාව දන්නවා සද්ධාව කොතනද ඕන වෙන්නේ කියලා දන්නේ නේද? මේ සත්‍ය ඥාන ප්‍රඥාන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ත්‍රිපරිවට්ටිය ගැන දන්නවා ඒක මොකක්ද කියන එක දන්න. ඔන්න ওই වගේ ගැටලු තියෙනවා. දැන් ඒක මෙන්න මේ වගේ. දැන් ඔබට හම්බෙලා තිනවා මුතු ගොඩක්. මුතු ගොඩක් හම්බෙලා තිනවා. මුතු ගොඩක් කියලා ඔබට ඔක පළඳින්න පුළුවන්ද? මුතු වල්ලක් මුතු අහුරක් තියනවා කියලා පළඳින්න පුළුවන්ද? බැහැ නේද? මොකද කරන්න ඕනේ? ඒක සකස් කරගන්න ඕනේ. මොකටද? නූලකට අමුණලා මාලයක් හදාගන්න. හදලා අන්න පළඳින්න පුළුවන්. දැන් ඒ වගේ ඔබ කරුණු ගොඩක් ගැන දන්නවා. එක කරුණු ගැන දන්නවා. මෙතෙක් කල් දුන්නේම තමයි. ওই කරුණු ටික හරියට මෙන්න මේ නිවන් මගට ගලප ගන්න දන්නේ නැහැ. අන්න ඒක තමයි. දැන් අපි මේ කතා කරන්නේ උදේ ඉඳලම සද්ධාවට ඉස්සලාම්පත් වෙන්න ඕනේ. සද්ධාවටපත් වෙලා ඊළඟට ඔබ සම්මාදිට්ඨියටපත් වෙන්න ඕනේ. සම්මාදිට්ඨියටපත් වෙලා ඔබ නිවන් මඟ වඩන ආකාරය කතා කරා එකපාරක්. දැන් ඔක තව පාරක් දෙපාරක් අහනකොට ඔබට තේරෙයි මොකද්ද මේ නිවන් මඟ කියන්නේ. එතකොට කොහොමද ඔබ නාන එක, කන එක, බොන එක, කැසිකිලි යන එක නිවන් මඟට යොමු කරගන්නේ. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඔබට 아무තු නිවන් මඟක් නැහැ. ඔබ ඔය කරන ටිකමයි නිවන් දකින්න කරන්න තියෙන්නේ. මොනවද කරන්න තියෙන්නේ? ඔබ නාන, කන, බොන, යන, එන, උයන, පිහන මේ ටිකමයි. නැතුව වෙන මාර්ගයක් නැහැ. ඔබ ඔය කරන ක්‍රියාවම තමයි නිවන් දකින්න තියෙන්නේ. එහෙමනම් ඔබ මෙන්න මේ මාර්ගේ හොඳට තව දෙපාර, තුන් පාර, 10 පාර අහලා හොඳට මාර්ගේ වඩන්න. මම මුකුත්ම දන්නේ නැති කෙනෙක් කියන්නකෝ. මං මුකුත්ම මෙලෝ දන්නේ නැහැ. මං අදයි මේ ගැන ඉගෙන ගත්තේ. බුදුදහමක් කියන එකක් ගැන. මං කොහොමද නිවන් දකින්නේ? අන්නේ සලස්ම හදාගන්න. එහෙනම් ඉස්සෙල්ලාම මම මොකද කරන්න ඕනේ? සද්ධාව කියන එක ඕනේ. අනිවාර්යයෙන්ම සද්ධාව කියන එක ඕනේ. කාගෙනද සද්ධාව වෙන්නේ? සද්ධාවන්ත වෙන්නේ. ත්‍රිවිධ රත්නය කෙරෙහි. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි. හැබැයි බුද්ධම් සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං කියන්නේ කිව් මාත්‍රේ නෙමෙයි. කිව්වට වෙන්නේ නැහැ.
ඔබ කොතේ බුදු කෙනෙක් එළියෙන් හදාගෙන දහමක් ඔය ඉගෙන ගන්න ටික නෙමෙයි. මම දැන් ඒක හරියට කිව්වා බුද්ධ රත්නය කියන්නේ කවුද? බුදුහාමුදුරු බුද්ධ කියලා කියන්නේ මොකටද? අවබෝධයටයි. අවබෝධයටයි. පරම සත්‍යයටයි බුද්ධ කියන්නේ. අන්නේ අවබෝධය ඔබ දැනගත්තේ නැත්නම් කවදාවත් නිවන් දකින්න බෑ. කොතරම් බාහිරින් බුදු රූපයක් හදලා ඒ තුල බුදුහාමුදුරු වැඩ ඉන්නවා කියලා වැන්දත් බුදුන් දකින්න බෑ. බුදුහාමුදුරු පැහැදිලිව කිව්වනේ යෝ මම් පස්සති යෝ ධම්මං පස්සති. යමෙක් මාව දකින්නා ධර්මය තුලින් මාව දකින්න ඕනේ. නැත්තම් මාව දකින්න බෑ. එහෙමනම් අන්න අර ධර්මය තුලින් තමයි බුදුන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් බුදුන් දැනගෙන ගන්න ධර්මය දැනගන්න ඕනේ. ධර්මය තුලින් බුදුන් දකින්න. එහෙනම් අපි හරියට බුද්ධ රත්නය දැනගන්න ඕනේ. ධර්ම රත්නය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. සංඝ රත්නය කියන්නේ කවුද කියලා දැනගන්න ඕනේ. අන්න ඒ තමා තුලින්ම ඇති වෙන විශ්වාසය තමයි සද්ධාව කියලා කියන්නේ. අන්න ඊට පස්සේ ඒ විශ්වාස කරනකොට අන්න ඊට පස්සේ මාර්ගය ඔබට සම්මාදිටපත් වෙන හැටි ප්‍රත්‍යක් මේ කියන්නේ සැකසෙනවා. ඊට පස්සේ ඔබ සම්මාදිටපත් වෙන මොකද්ද කරන්න ඕනේ? ප්‍රඥාව තුලින් මේ බණ ටික අහන්න ඕනේ. ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩෙන්න දැන් එතකොට ඔබට ප්‍රශ්නයක් දැන් මම කිය ප්‍රශ්න අහන්න කියලා ප්‍රඥාව වැඩෙන්නේ කොහොමද? දැන් අපි කියන ප්‍රඥාව වඩා ගන්න කියලා. ප්‍රඥාව වඩන්නේ කොහොමද? දැන් ප්‍රඥාව ඔබට තියෙනවද නැද්ද? ප්‍රඥාව තියෙනවද නැද්ද? ප්‍රඥාව නැද්ද? තියෙනවා. මෙතන ප්‍රඥාව නැති කෙනෙක් නැහැ. නේද? සෑම කෙනෙකුටම ප්‍රඥාව කියන එක තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයක්. සද්ධා, සීල, සති, සමාධි ප්‍රඥාව කියන එක තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඕක වැහිලා තියෙන්නේ. ඕක මතු වෙලා නැහැ. ඒක ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. එහෙනම් මේක මතු කරගන්න, මුවත් කරගන්න මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න තියෙන්නේ? ප්‍රඥාව වඩා ගන්න. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. එතකොට ප්‍රඥාව වැඩෙන්න ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. සෝතාපන්න වෙන්නත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. එතකොට මේක මම මේ බණ ටික අහන්නේ ප්‍රඥාව වඩා ගන්න. ඊළඟට සෝතාපන්න වෙන්නේ. එහෙමද? නැහැ. එකම බණ ටික ඇහෙනකොට ওই ප්‍රඥාවත් වැඩෙනවා. සෝතාපන්න මාර්ගයන් වැඩෙනවා. පැහැදිලිද? එහෙනම් හොඳට බුදුබණ ටික අහන්න ඕනේ. බුදුබණ ඇහිමින් ওই සියල්ල වැඩෙනවා. එහෙනම් ප්‍රඥාව උපදවාගෙන අන්න අර බුදුබණ ටික ඇහිමින් ඔබ සෝතාපන්න භාවයට පත් වෙනවා. කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙනවා. සම්මා දිට්ඨියට පත් වුණාට පස්සේ ඔබට නිවන් මඟ මුණ ගැහෙනවා. මොකද්ද නිවන් මඟ? නෑ. සෝවාන් මාර්ගේ හරි ඒක තමයි මේ සම්මා දිට්ඨියට පත් වෙන මාර්ගය කියන්නේ. සම්මා දිට්ඨියට පත් වූ කෙනාට නිවන් මඟ විවෘත වෙනවා. නිවන් මඟ කියන්නේ මොකටද? කරන්න මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුණ ගැහෙනවා. එහෙමනම් සතර සතිපට්ඨානය වැඩෙනවා. අන්න ඊට පස්සේ ඒක කරන්න තියෙන්නේ. එහෙනම් දැන් සතර සතිපට්ඨානට වැඩුවට වැඩෙන්නේ නැහැ. පැහැදිලිද? වැඩෙන්නේ නැහැ. වැඩෙනවා ලෞකිකයි. ලෝකෝත්තරයි. නෑ ලෞකිකයි. ලෝකෝත්තර මාර්ගය වැඩෙන්නේ සම්මා දිට්ඨියට පත් වුණාට පස්සේ. එහෙනම් සම්මා දිට්ඨියට පත් වෙනකන් අර ගැන ලොකුවට හිතන්න යන්න එපා. පැහැදිලිද? ඔබ ඉස්සර සම්මා දිට්ඨියට පත් වෙන අවශ්‍ය ටික කරගන්න. එහෙම නැත්නම් අපරාධි සම්මා දිට්ඨියට පත් නොවිල් වෙන දේවල් කර ඉඳලා අපාය නිකම්ම අපාගත වෙනවා. ඇයි? අවශ්‍ය දේ නෙමෙයි කරේ. මුල කරන්න ඕන එක අගට කරන්න ඕන එක මුල කරනවා. වැඩේද? නෑ. එහෙනම් මුල කරන්න ඕන ටික හොඳට අහලා නැවත කිරීමෙන් ඔබට මාර්ගය වැඩෙනවා. ඒ සඳහා ඉතින් ප්‍රඥාව පහළ වේවා, ධර්ම අවබෝධය ලැබේවා, භයානක සංසාරක අතරින් එතර වෙන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. සෙත්මෙත් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් දැන් අපි උදෑසන දේශනාව මෙතනින් ඉවරයි. දැන් ඊට පස්සේ මෙතන ඉඳලා 10:45 වෙනකන් සක්මන් කරන්න. එළියට ගිහිල්ලා සක්මන් තියෙනවා. සක්මන් වල තෝරගෙන මෙම අඩි 20ක් 30ක් යන්න පුළුවන් තැනක් තෝරගෙන හොඳට මම දැන් සක්මන් කරනවා කියලා සක්මන් කරන්න එපා. ඔන්න හොඳට අහගන්න. නිකන් ඇවිදින්න. වේගෙන් යන්නත් එපා, හිමීට යන්නත් එපා. හිමීට ගියොත් කකුල් පැටලෙනවා, වේගෙන් ගියොත් එමත් පැටලලා වැටෙනවා. මධ්‍යස්තව ඇවිදින ගානට ඇවිදින්න. නිකන් ඔය ඇවිදින ගමන් අන්න එතකොට ඔබ හිතන්න මේ විසිරෙන හිත මේ ඇතුළට දාගන්න. බාහිරයට තියෙන හිත ඇතුළට දාගන්න. ඇතුළට දාගෙන සක්මන් කරන්න. 4 පාරක් ඇවිදිනකොට
හිත ඇතුළට අරගෙන හිත යොමු කරන්න වෙන්නේ මේ පාදයට. යටපතුලට පාදයට. අන්න අර පාදයට දැනෙන දැනීම දැනෙන දේ එතන එතනම අවසන් බව දකින්න. එතන එතනම දකින්න. ඒ හටගත්තා එතනම අවසන්. හටගත්තා එතනම අවසන්. ඒ ආකාරයට සක්මන් කරන්න. එතකොට ඒ ගැන පිටින් පිට අපි කතා කරන්න නම් දැන් ඒ ගැන ගොඩාක් කතා කරන්න ගියොත් සක්මන් කෙරෙලකට ඇතු යනවා. අර බාහිරට හිත විසිරෙන්න නැවත ගෙන්න ගන්න. ගෙන්නගෙන හොඳට සිහිය යොමු කරලා ඇවිදින්න. එහෙට මෙහෙට හොඳට ඇවිදින්න. හොඳට සිහියෙන් ඇවිදින්න. බාහිරට යන්න දෙන්නම එපා. ඊට පස්සේ සීනුව නාද කරනවා. ඊන් පස්සේ දහවල් දානෙට එන්න. දහනෙන් පස්සේ දවල් 1ට ඊට පස්සෙත් ඔබ හැබැයි දැන් මෙතන ඉඳලා දහවල් 1 වෙනකන් සිහිය පුරුදු කරන්නේ. නේද? හැම තැනම සිහිය. වැසිකිලි කතා කරන්න පුළුවන්. ඔබ කතා කරන්න සිහියෙන්. අසිහියෙන් නෙමෙයි. හොඳ සිහියෙන් කතා කරන්න. සිහියෙන් කතා. ඒතර අවශ්‍ය දේ කතා කරේ. අනවශ්‍ය දේ කතා කරන එකක් නැහැ. ඒ පුරුදු කරන්න 1ට මෛත්‍රී ස්වාමීන් වහන්සේ දේශනාව පටන් ගන්න. එහෙනම් ඔබට ඒ සඳහා ප්‍රඥාව පහළ වේවා, ධර්මාබුදෙ ලැබේවා, භයානක සංසාර කතරින් එතර වෙන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද. සුපත් වේවා, සුපත් වේවා, සුපත් වේවා.